හොඳයි කොහොමද ළමයි? හරි එහෙනම් මේ අද අපි සාකච්ඡා කරන්න යන්නේ 2025 පාස් පේපර් එකේ නෙට්වර්කින් ප්‍රශ්න. හරිද? නෙට්වර්කින් ප්‍රශ්න ඉස්සලාම MCQ වලින් තමයි පටන් ගන්න යන්නේ. ඒක අද බොහෝ දුරට අපිට ඔක්කොම ප්‍රශ්න කතා කරලා ඉවර කරන්න වෙන්නේ නැහැ. ඉතින් තව දවසක අපිට නෙට්වර්කින් ප්‍රශ්න කතා කරන්න වෙනවා. හරි? ඉතින් නෙට්වර්කින් ගත්තොත් එහෙම ටිකක් වැඩි ප්‍රමාණයක් දීලා තියෙනවා MCQ ප්‍රශ්න. ඒ වගේම රචනා ප්‍රශ්නයක් තියෙනවා අපිට කතා කරන්න. හරි? ඉතින් පහුගිය දවස්වල වගේම ටිකක් විස්තරාත්මකව ප්‍රශ්න සාකච්ඡා කරන්න තමයි යන්නේ. හරි. ඉතින් මම ගෲප් එකට ඔයගොල්ලන්ගේ නෙට්වර්කින් ප්‍රශ්න ටික වෙනම වෙන් කරලා දාලා තිබ්බා. මම හිතන්නේ මේ ටික බලන්න ඇති කියලා. ඒ ටික මම print කරලා දෙන්නම් මේ සතියවත්. හරිද? එහෙනම් මේ අපි ප්‍රශ්න වලට යමු. ඉතින් අපි බලමු මොනවද මේ අහලා තියෙන ප්‍රශ්න කියලා. පළවෙනි ප්‍රශ්නේ බලමු. පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ මේකේ අපිට කතා කළ යුතු දේවල් ගොඩාක් තියෙනවා පළවෙනි ප්‍රශ්නෙත්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අදහස් වෙන්නේ නැති ඒවා. ඒ කියන්නේ සාමාන්‍ය එකපාරම කාගේ හරි ඔලුවට යන්නේ නැති කාරණා මේකෙදි පොඩ්ඩක් මේ හොයලා බලලා තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. හොඳ ප්‍රශ්නයක් ඒක. ඉතින් 15 වෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම අහලා තියෙනවා. පහත P හා Q වගන්ති සලකන්න. ඉතින් ඇත්තට මෙන්න මේ ප්‍රශ්නේ ගත්තොත් එහෙම මේක වගන්ති ප්‍රශ්නයක්. වගන්ති දීලා එකෙන් තමයි අහන්නේ මොනවාද නිවැරදි කියලා. ඒ වගේම මේක ඇවිල්ලා මේ ළමයාගේ විශ්ලේෂණ හැකියාව වගේම පරිකල්පන හැකියාව බලන්න හදලා තියෙන ප්‍රශ්නයක්. හරි? කෙලින්ම නිකන් තියරි එකෙන් අමුෙන් අහපු ප්‍රශ්නයක් නෙවෙයි පොඩ්ඩක් හිතන්න තියෙන ප්‍රශ්නයක්. හරි. බලමු අපි ප්‍රශ්න දිහා. ප්‍රශ්නේ PQ කියලා වගන්ති දෙකක් තියෙනවා. අපි P කියන වගන්තිය බලමු. අංකිත ඒ කියන්නේ ඩිජිටල් සංඥාවක් දත්ත විවික්ත අගයන් අනුක්‍රමයක් ලෙසින් නිරූපණය වේ. හරි ඉස්සෙල්ලාම විවික්ත අගයන් කියන්නේ මොනවද? විවික්ත අගයන් කියලා කියන්නේ දැන් තියෙනවා දත්ත වර්ග දෙකක්. ඒ කියන්නේ අගයන් දෙකක් තියෙනවා. එකක් තමයි සන්තතික දත්ත. අනිත් එක විවික්ත දත්ත. මොනවද සන්තතික දත්ත කියන්නේ? සන්තතික දත්ත කියලා කියන්නේ මෙන්න මේ වගේ ඒවට. දැන් අපි ගත්තොත් එහෙම හිතමුකෝ සංඛ්‍යා දෙකක් දෙනවා. හරිද? මම ඔයගලන්ට දෙනවා සංඛ්‍යා දෙකක්. අපි කියමු එක සංඛ්‍යාවක් 1 නැත්නම් එක සංඛ්‍යාවක් එක කියමුකෝ. අනිත් සංඛ්‍යාව 2. මම අහනවා 1යි 2යි අතර සංඛ්‍යා කීයක් තියෙනවද කියලා. එතකොට එක ළමයෙකුට කියන්න පුළුවන් 1යි 2යි අතර සංඛ්‍යා නැහැ කියලා. හරි? තව එක්කෙනෙකුට කියන්න පුළුවන් 1යි 2යි අතර සංඛ්‍යා අනන්තයක් තියෙනවා කියලා. එතකොට එක්කෙනෙක් අහනවා කොහොමද මේ අනන්තයක් තියෙන්නේ කියලා. 1යි 2යි අතර සංඛ්‍යා අනන්තයක් තියෙන්නේ කොහොමද කියලා අහනවා. අනන්තයක් තියෙන්නේ මෙහෙමයි. එකෙන් පස්සේ අපිට කියන්න පුළුවන් 1.1 තියෙනවා කියලා. කාට හරි කියන්න පුළුවන්. එහෙම වුණොත් ඊළඟට තියෙන්නේ 1.2 ඊළඟට තියෙන්නේ 1.3 හොම ගිහිල්ලා 1.9න් පස්සේ තමයි 2 උදා වෙන්නේ කියලා කාට හරි කියන්න පුළුවන්. තව කාට හරි කියන්න පුළුවන් එහෙම නෙවෙයි. එකෙන් පස්සේ තියෙන්නේ 1.01 ඊට පස්සේ 1.02 ඊට පස්සේ 1.03 කොහොම ගිහිල්ලා 1.09න් පස්සේ 1.1 බිඳුව එනවා. ඊට පස්සේ 1.11 ආදිය වශයෙන් හොම ගිහිල්ලා කොයි වෙලේක හරි 1.99යි උනාට පස්සේ තමයි 2 වෙන්නේ කියලා කාට හරි කියන්න පුළුවන්. හරි? ඒ තර්කයක් නිවැරදිනේ. ඊළඟට තව කාට හරි කියන්න පුළුවන් නෑ එහෙමත් නෙවෙයි. 1.02 තමයි එකෙන් පස්සේ තියෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ 1.02 ඔය ආදිය වශයෙන් ගිහිල්ලා 1.999න් පස්සේ තමයි 2 එන්නේ කියලා කාට හරි කියන්න පුළුවන්. තව කාට හරි කියන්න පුළුවන් එකෙන් පස්සේ 1.01 තමයි තියෙන්නේ. ඔහොම යනවා කියලා. තේරුණානේ? ඉතින් ඒ නිසා අපි කියනවා ඒ කියන්නේ හරියට මේක කියලා ඉවර කරන්න බෑ. ඒ කියන්නේ අපිට හරියට කියන්න බෑ එකක් දෙකක් අතර සංඛ්‍යා කීයක් තියෙනවද කියලා. හරිද? එතකොට මෙන්න මේ වගේ එකක් දෙකක් අතර ඕනෑම දශම සංඛ්‍යා ප්‍රමාණයක් තිබිය හැකි සංඛ්‍යා අනුක්‍රමයකට ඒ කියන්නේ සංඛ්‍යා පේලියකට අපි කියනවා මොකද්ද? සන්තතික දත්තයක් කියලා. නැත්නම් සන්තතික අගයන් කියලා කියනවා. තේරුණානේ? එතකොට ඩිජිටල් ගත්තොත් ඩිජිටල් සන්තතිකයි නෙමෙයි ඩිජිටල් විවික්තයි. ඇනලොග් ගත්තොත් ඒවා සන්තතිකයි. තේරුණානේ? මොකද්ද විවික්ත කියන්නේ?
විවික්ත කියලා කියන්නේ විවික්ත ගත්තොත් එහෙම 1යි 2යි අතර වෙන සංඛ්‍යා මොකුත් නැහැ. දශම සංඛ්‍යා නැහැ. එකෙන් පස්සේ කෙලින්ම තියෙන 2. තේරුණානේ? එතකොට ඒක විවික්ත தත්ත්වයක්. පැහැදිලිද? එතකොට ඩිජිටල් තරංගයක් ගත්තම ඩිජිටල් තරංගයක් විවික්තයි. ඩිජිටල් තරංගයක බිඳුවට පස්සේ තියෙන්නේ 1. වෙන අනිත් එක වෙන අගයන්ුත් නැහැ. තේරුණානේ? හැබැයි ඇනලොග් සංඥාවක් ගත්තොත් එහෙම ඒක සන්තතිකයි. හරිද? ඒකේ බිඳුවට පස්සේ 1 තියෙනවා තමයි. නමුත් බිඳුවට පස්සේ 1 තියෙන්නේ අනන්ත වූ සංඛ්‍යා ප්‍රමාණයකට පස්සේ. හරි? ඒ වගේ සංඛ්‍යා නමයකුත් තියෙනවා කියලා කතා කරනවා. එතකොට තේරුණානේ සන්තතික විවික්ත කියන කාරණේ. එහෙම බැලුවම ඕගලන්ට තේරෙනවා ඇති මේකේ මේ පළවෙනි ප්‍රකාශය නිවැරදි කියලා. නේ? P කියන ප්‍රකාශය නිවැරදි. මොකද අංකිත සංඥාවක්, අංකිත කියන්නේ ඩිජිටල් සිග්නල් එකක් දත්ත විවික්ත අගයන් අනුක්‍රමයක් ලෙසින් නිරූපණය වෙනවලු. අනුක්‍රමයක් කියන්නේ මොකද්ද? අනුක්‍රමයක් කියලා කියන්නේ පේලියක්. තේරුණානේ? ඩිජිටල් සිග්නල් එකක් කියන්නේ එක බිඳුව පේලියක් විදිහටනේ. තේරුණාද? දැන් අනුක්‍රමයක් කියලා අදහස් කරන්නේ මොකද්ද? මෙන්න මෙහෙම එක බිඳුව පේලියක් විදිහට තමයි මොකද්ද යන්නේ ඩිජිටල් සිග්නල් එකක්. තේරුණානේ කතන්දරේ? එතකොට දැන් මේකේ ඔයගලන්ට මේකේ තේරුම් ගන්න ඕනි කොටස් දෙකක් තිබ්බා. එකක් තමයි ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනි වුණා මොකද්ද? මේකේ තියෙනවා මේ විවික්ත කියලා වචනයක්. විවික්ත කියන වචනේ ඔලුවට එන්න ඕනි මොකද්ද මේ විවික්ත කියන්නේ කියලා. හරි? එතකොට තව අගයන් අනුක්‍රමයක් කියන එක අගයන් අනුක්‍රමයක් කියන එකත් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. අනුක්‍රමයක් කියන්නේ මොකද්ද? පේලියක් විදිහට යන ලිස්ට් එකක්. තේරුණානේ? ඒක තේරුණානේ? එහෙනම් P කියන ප්‍රකාශය නිවැරදි නේ පුතා. මොකද P කියන ප්‍රකාශය නිවැරදි වෙන්නේ එකක් තමයි මේක විවික්ත සංඥාවක් අනිත් එක මොකද්ද? අගයන් අනුක්‍රමයක්. තේරුණානේ? හරි එහෙනම් ඔයගොල්ලන්ගේ විවරණ ලියන පොත ගන්න මේ විවරණ ලියන පොතේ අපි මේ කරන වැඩේට අමතරව ඔයා තනියම විවරණ ලියන්න. හරිද? විවරණ ලියලා තමයි MCQ නම් හදාගන්න තියෙන්නේ. හරි? විවරණ ලියන පොත අරගෙන ඒකේ ලියන්න ළමයි 2025 networking MCQ කියලා. 2025 networking MCQ past paper එකේ MCQ. හරි? networking MCQ ප්‍රශ්න අංක 15 දාන්න. networking ප්‍රශ්න පටන් ගන්නේ 15 15 ඉඳලා 21 දක්වා තියෙන්නේ networking ප්‍රශ්න. හරි? ඊට පස්සේ රචනා ප්‍රශ්න රචනා ප්‍රශ්න පත්‍රයේ තියෙනවා. හරිද? එහෙනම් ප්‍රශ්න අංක දැම්මනේ 15. ප්‍රශ්නේ අහලා තියෙන පොයින්ට් එක මොකද්ද? එතකොට හැම ප්‍රශ්නයක්ම අහලා තියෙන මොකක් හරි මාතෘකාවකින්නේ. මේක අහලා තියෙන මාතෘකාව මොකද්ද? මේක අහලා තියෙන මාතෘකාව තමයි ළමයි අංකිත සහ ප්‍රතිසම සංඥා කියන එක. හරිද? ඒ කියන්නේ මූලික සංඥා ආකාර දෙකක් තියෙනවා. අංකිත සංඥා, ප්‍රතිසම සංඥා කියලා. නේද? ඔන්න ඔය මූලික සංඥා ආකාර දෙකෙන් තමයි ප්‍රශ්න අහලා තියෙන්නේ අංකිත සහ ප්‍රතිසම ආකාරයෙන්. ඒ කියන්නේ සිලබස් එකේ නෙට්වර්කින් ගත්තම නෙට්වර්කින් එකේ මුල්ම හරියෙන් තමයි අහලා තියෙන්නේ. හරිද? එහෙනම් ලියන්න ප්‍රශ්නේ අහලා තියෙන ටොපික් එක අංකිත සහ ප්‍රතිසම සංඥා ආශ්‍රිතව ප්‍රශ්නය අසා ඇත. අංකිත සහ ප්‍රතිසම සංඥා ආශ්‍රිතව ප්‍රශ්නය අසා ඇත. අංකිත සහ ප්‍රතිසම සංඥා ආශ්‍රිතව ප්‍රශ්නය අසා ඇත. හරි. ඒ යටතේ ලියන්න අංකිත සංඥාවක දත්ත විවික්ත අයුරින් නැත. අංකිත සංඥාවක දත්ත විවික්ත අයුරින් නැත. අංකිත සංඥාවක දත්ත විවික්ත අයුරින් නැත. හරිනේ? විවික්ත අයුරින් නැත. ඒ අනුව එකත් බිඳුවත් අතර දශම සංඛ්‍යා නොපවතී. ඒ අනුව එකත් බිඳුවත් අතර දශම සංඛ්‍යා නොපවතී. ඒ අනුව එකත් බිඳුවත් අතර දශම සංඛ්‍යා නොපවතී.
නමුත් ප්‍රතිසම සංඥා ඇත්තේ නමුත් ප්‍රතිසම සංඥා ඇත්තේ නමුත් ප්‍රතිසම සංඥා ඇත්තේ සන්තතික ආකාරයෙන්ය. සන්තතික ආකාරයෙන්ය. ප්‍රතිසම සංඥා ඇත්තේ සන්තතික ආකාරයෙන්ය. තේරුණේ? ප්‍රතිසම සංඥා තියෙන්නේ කොහොමද? සන්තතික විදිහට. හරි? ඒ කියන්නේ එකක් දෙකක් අතර මොනවද තියෙන්නේ? මේ අනන්ත වූ සංඛ්‍යා ප්‍රමාණයක් තියෙනවා. තේරුණානේ? හරි. ඊට පස්සේ ඒ කොටස තේරුණානේ. දැන් විවික්ත සන්තතික කියන සීන් එක ඔළුවේ තියෙන්න ඕන. ඊළඟට අනුක්‍රමයක් කියන්නේ මොකක්ද කියලා දැනගෙන තියෙන්න ඕන. අනුක්‍රමයක් කියන්නේ මොකද්ද? එකකට පසුව එකක් විදිහට සංකේත තියෙන සංකේත පේලියක්. නේ? අනුක්‍රමයක් කියන්නේ මේ වගේ එක සංඛ්‍යා අනුක්‍රමයක් කියලා කියන්නේ සංඛ්‍යා පේලියක්. තේරුණානේ? නිකන් පහලින් ලියන්න තරුවක් දාලා අනුක්‍රමයක් යනු එකකට පසුව එකක් සංකේත ඇති අනුපිළිවෙලකි. එකකට පසුව එකක් සංකේත ඇති අනුපිළිවෙලකි. එකකට පසුව එකක් සංකේත ඇති අනුපිළිවෙලකි. පැහැදිලිනේ? හරි. මේකේ මේ දෙවෙනි කොටස හරි විශේෂයි. දෙවෙනි කොටස මොකද්ද මේ කියන්නේ? දෙවෙනි කොටස කියනවා යම් විකෘති වීමක් සමග වුවද යම් විකෘති වීමක් සමග ඒ කියන්නේ චුට්ටක් කරේ මෙහෙ වෙනස් වුණොත් යම් විකෘති වීමක් වුණොත් අංකිත සංඥාවක් ප්‍රතිසම සංඥාවකට වඩා පහසුවෙන් නිවැරදිව තේරුම් ගන්න පුළුවන්ලු. ඒ කියන්නේ පොඩ්ඩක් විකෘති වුණත් ඩිජිටල් සිග්නල් එකක් මොකක්ද ඇනලොග් සිග්නල් එකකට වඩා සාමාන්‍යයෙන් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්ලු. මේ ප්‍රකාශය නිවැරදිද? ඔව්. හරිද? ඒක වෙන්නේ කොහොමද කියලා ඉස්සෙල්ලාම පැහැදිලි කරලා ඉන්නම්. ඒ කියන්නේ විකෘතියක් වෙන්නේ කොහොමද කියලා අපි පොඩ්ඩක් බලමු. එකක් සංඥා විකෘතිය ගැන කතා කරනවා නෙට්වර්කින් වල. හරි? සංඥා විකෘතිය ගැන. ඒක පැත්තකින් තියලා සාමාන්‍යයෙන් අපි බලමු මේ විකෘති වෙන්න පුළුවන් ස්වරූපයක් ක්‍රම මොනවාද කියලා. එකක් තමයි ඩිජිටල් සිග්නල් එකක් විකෘති වෙන්න පුළුවන් එක බිඳුව පැකිලීමෙන්. තේරුණානේ? ඒ කියන්නේ දැන් සම්ප්‍රේෂණය කරන දත්තයේ තියෙනවා. සම්ප්‍රේෂණය කරන දත්තයේ තියෙන්නේ ළමයි හිතමුකෝ 1 ඒවා 5යි 1 2 3 4 5 6 5යි 1 ඒවා 5යි 0.2යි කියලා. හරිද? 0.2යි 1යි කිය. 1 ඒවා 5යි 0.2යි 1යි. ඔන්න ඕක තමයි දත්තය. 1 2 3 4 5 6 7 8. මේක තමයි සම්ප්‍රේෂණය කරන්නේ. මේක සම්ප්‍රේෂණය කරාට පස්සේ ලැබෙනවා මෙහෙම එකක්. එකේ ඒවා 4යි හරි 0.3යි 1. දැන් ඔන්න ඕකට හේතුව මොකද්ද? බිටුවක් පැකිලිලා. තේරුණානේ? බිටුවක් පැකිලිලා. ඉතින් මේක අඳුර ගන්න ඕගොල්ලෝ දන්නවා අර මේ මොකද තියෙන්නේ? සමතා පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය තියෙනවා. ඒ වගේ ක්‍රමයකට මේක අඳුර ගන්න පුළුවන්. ඒ අඳුර ගනිද්දි මොකද්ද අපි කරන්නේ? මේ පළවෙනි බිට් එක උපයෝගී කරගන්නවා. ඒක ඇවිල්ලා කියනවා සමතා පරීක්ෂා කිරීමේ බිටුවක් කියලා. එකෙන් ඔත්තේ හරි ඉරට්ටේ හරි බැලන්ස් කරලා එහා පැත්තට යවනවනේ. එතකොට ඒ දෝෂය අඳුර ගන්න පුළුවන්. ඒ කියන්නේ විකෘතියකදී අන්න එහෙම ප්‍රශ්නයක් අඳුර ගන්න පුළුවන්. දෝෂයක් අඳුර ගන්න පුළුවන්. ඒ එකක් සාමාන්‍යයෙන් දන්න එක. තේරුණානේ? ඇනලොග් සිග්නල් එකක ඔය වගේ එකක් කරන එක හරි සංකීර්ණයි. ඒ කියන්නේ ඇනලොග් සිග්නල් එකකදී විකෘතියක් වුණොත් ඒ විකෘතිය නිවැරදි කරගන්න එක ඒ කියන්නේ මේකත් එක්ක බලද්දී ඒක කරන්න බැරි වැඩක්. හරිද? ඇයි ඒකේ ළමයි අර සංඛ්‍යා අනන්තයක් තියෙනවනේ. සංඛ්‍යා අනන්තයක් තියෙනකොට මේ වගේ විකෘතියක් වුණොත් කොහොම හොයන්නද? නේ? ඒක ඩිජිටල් සිග්නල් එකකදී විකෘතියක් වුණත් ඒක හොයලා නිවැරදි කරගන්න ලේසි. මේ එක උදාහරණයක් ඔයගලන්ට කිව්වේ. ඒ කියන්නේ මේක තමයි සිලබස් එකට අදාළම උදාහරණේ මේ කියපු කාරණේ. හරිද? තව සිලබස් එකට අදාළ නැති නමුත් වැදගත් වෙන උදාහරණයක් කියන්න. මේකත් අදාළ නැහැ කියලා කියන්න බෑ. නමුත් අපිට මේක විශේෂ උදාහරණයක් කියලා සලකන්න පුළුවන්. විශේෂමත් නැහැ. හැබැයි මේක මේ ඔය කිරීම ප්‍රශ්නෙට ඉලක්ක වෙන එක නෙවෙයි මම හිතන්නේ. අපි බලමු දෙවෙනි එක මොකක්ද කියලා. දැන් ළමයි ඔයගොල්ලෝ දන්නවනේ ඩිජිටල් සිග්නල් එකක් ගත්තම ඩිජිටල් සිග්නල් එකක හයි ලෝ කියලා අවස්ථා දෙකක් තියෙනවනේ. නේ?
ඒ කියන්නේ ඩිජිටල් සිග්නල් එකක් අපි අඳින්නේ මෙන්න මෙහෙම. මෙහෙම අඳිනකොට මේ ඩිජිටල් සිග්නල් එකේ උඩට ගිය අවස්ථාවලට අපි කියනවා හයි කියලා. පහළට ආපු අවස්ථාවලට අපි කියනවා මොනවද? ලෝ කියලා. නේ? ඔන්න ඔහොම තමයි ඩිජිටල් සිග්නල් එක යන්නේ. එතකොට මේ උඩට ගිය අවස්ථා ළඟ ළඟ ටිකක් දිගට තියෙනවා නම් එතන එක ඉලක්කම් දෙකක් තියෙනවා කියලා සලකනවා අපි. එතකොට මේ අවස්ථා බිඳුව මේක 1 මෙතන බිඳුව මෙතන බිඳුව මෙතන එකේ ඉලක්කම් දෙකක් මෙතන බිඳුව මෙතන 1 මෙතන බිඳුවේ ඉලක්කම් දෙකක්. කොහොමද මේ සිග්නල් එක ගන්නෙ? ඇත්තටම මේ එක බිඳුව කියලා සංඥාවක් නෙමේ හිස් අවකාශයේ වායුගෝලයේ යවන්න බෑ. එක බිඳුව කියලා එකක්. එක බිඳුව නෙමෙයි යවන්නේ. වෝල්ටීයතා සංකේත සංඥාවක් නෙවන්නේ. වෝල්ටීයතාවයක් තියෙන සංඥාවක් නෙවන්නේ. නේ? එතකොට මේ වෝල්ටීයතාවයකින් තමයි මේ සංඥාව හදන්නේ කියන්නේ. වෝල්ටීයතාවයක් කියන්නේ විද්‍යුත් චුම්බක තරංගයක් නෙවන්නේ. හරිද? එතකොට විද්‍යුත් චුම්බක තරංග වලින් මේ සංඥාව හදන්නේ පොඩි කරන්ට් එකක් උපයෝගී කරගෙන වෝල්ටේජ් එකක් උපයෝගී කරගෙන. එතනදී ළමයි මෙන්න මෙහෙමයි ගන්නෙ ඔක. මේ 15 වෝල්ටීයතාවයේ තියෙන්නේ. ඔය 15 වෝල්ටීයතාවයට ගන්නේ බිඳුවට ආසන්න වෝල්ටීය අගයක්. හරිද? මෙන්න මෙතනට ගන්න මේ 15ට ගන්නේ බිඳුවට ආසන්න වෝල්ටීය අගයක්. ඒක බොහෝ විට බිඳුව නෙමෙයි. නමුත් බිඳුවට ආසන්න වෙන අගයක් තමයි ගන්නෙ. ඒ කියන්නේ 0.1 වගේ අගයක්. ඒක තමයි ගන්න අඩු වෝල්ටීයතා අගයක් කියලා ඒකට කියන්නේ. ඒතර මෙන්න මෙතන ගන්නවා 0.v වගේ අගයක්. ඒක අඩු වෝල්ටීයතා අගයක්. උඩ අවස්ථාවට ගන්න මේ උඩ උච්ච අවස්ථාවට ගන්නේ සාමාන්‍යයෙන් 5v. සාමාන්‍යයෙන් 5v තමයි ගන්න. පැහැදිලිද? 5v ගන්න උච්ච අවස්ථාවට. එතකොට පහළ අවස්ථාව මොකද්ද? 0v. එතකොට දත්ත සම්ප්‍රේෂණය කරද්දී බිඳුවත් පහත් අතර අගයන් සම්ප්‍රේෂණය වෙනවා. විකෘති වීම නිසා. තේරුණානේ? ඒ කියන්නේ දත්ත සම්ප්‍රේෂණය කරද්දී වෝල්ට් 0.5යි 2 විතරක් නෙවෙයි යන්නේ පුතා. බිඳුවත් පහත් අතර වෙන අගයන් සම්ප්‍රේෂණය වෙනවා දත්ත සම්ප්‍රේෂණය කරද්දී. ඒ කිව්වේ සම්ප්‍රේෂණය වෙනවා 0.1v කියන අගය. 0.2v කියන අගය සම්ප්‍රේෂණය වෙනවා. ඒ කියන්නේ ඩිජිටල් වල සම්ප්‍රේෂණය වෙනවද? ඔව්. හරි. 1v කියන අගය සම්ප්‍රේෂණය වෙනවා වෝල්ට් එකක්. ඒ වගේම 1.2v කියන අගය සම්ප්‍රේෂණය වෙනවා. 1.6v කියන අගය සම්ප්‍රේෂණය වෙනවා. අන්න ඔහොම එක වෝල්ටීයතා සම්ප්‍රේෂණය වෙනවා. ඒවා විකෘති. පැහැදිලි නේ? ඒවා විකෘති. හරිද? එතකොට මේ සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ අගයන්. හරිද? මෙන්න මේ වගේ අගයන් ගත්තම මේවා ඔක්කොම ලෝ වෝල්ටේජ් විදිහට තමයි සලකන්නේ. තේරුණානේ? මේ ඔක්කොම මොනවාද? ලෝ වෝල්ටේජ්. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම බිඳුවේ ඉඳලා 0.5 වෝල්ට් ඉඳලා සාමාන්‍යයෙන් අපි ගත්තොත් 2.4v වගේ අගයන් දක්වාම සාමාන්‍යයෙන් 2 කියලා ඔක සලකන්නේ 0.5v සිට 2v දක්වාම අගයන් සලකන්නේ ලෝ වෝල්ටේජ් විදිහට. තේරුණාද? ඒ කියන්නේ බිඳුව දාලා සම්ප්‍රේෂණය කරද්දී විකෘතියක් වුණොත් 1 වුණොත් 2 වුණොත් ඒත් ප්‍රශ්නයක් නැහැ. එහා පැත්තෙන් ඒක ලෝ වෝල්ටේජ් කියලා අඳුර ගන්නවා. තේරුණානේ? බිඳුවම වෙන්න ඕනි නෑ. ඒ කියන්නේ බිඳුවත් දෙකත් අතර උච්චාවචනයන් වෙන්න පුළුවන්. ඒත් අඳුරගන්න එහා පැත්තෙන් බිඳුව කියලා. ඒකට වෙනස් වුණාට ප්‍රශ්නයක් නෑ. ඒ වගේම හයි වෝල්ටේජ් එකත් වෙනස් වෙන්න පුළුවන්. හයි වෝල්ටේජ් එක සාමාන්‍යයෙන් කියන්නේ 5v සිට 3v දක්වා ගයන්ගෙන් වෙනස් වෙන්න පුළුවන් කියලා. එහෙම වෙනස් වෙවි තමයි යන්නේ. තේරුණානේ? එතකොට එහෙම වෙනස් වෙවි යන වෝල්ටේජ් එකක් තමයි එතනක් තියෙන්නේ. එහෙම සාමාන්‍යයෙන් 5 තමයි යවන්න උත්සාහ කරන්නේ. නමුත් 4.5 4 වගේ වැලියුස් යනවා. හැබැයි මොකක් ගියත් එහා පැත්තෙන් අඳුර ගන්න එක හයි වෝල්ටේජ් එකක් විදිහට. තේරුණානේ? එතකොට අන්නේ හයි ලෝ කියන අවශ්‍යතාව දෙක විතරනේ අඳුරගන්නේ. එහෙනම් මේ දෙක අතරේ විකෘති වීම තිබ්බට ප්‍රශ්නයක් නැහැ. තේරුණාද? එතකොට මේ කියලා තියෙන ප්‍රකාශයේ පැති දෙකකින් හරි. මේ කියලා තියෙන ප්‍රකාශය. හරි? මේ අන්න මොකද්ද මේ කියලා තියෙන ප්‍රකාශය? යම් විකෘති වීමක් සමග වුවද යම් විකෘති වීමක් සමග වුවද කිව්වොත් අපිට කියන්න පුළුවන් වෝල්ටේජ් එක විකෘති වීමක් කියලා. ඒ කියන්නේ ලෝ වෝල්ටේජ් එක යවද්දි බිඳුව යවන්න ඕනි එකට. ඒ කියන්නේ වෝල්ටේජ් එක නැති අවස්ථාව බිඳුව කියලා යවන්න ඕනි එක වෙනුවට 1 යනවා 2 යනවා. ඒ වගේ විකෘතියක් තියෙන්න පුළුවන්. හයි වෝල්ටේජ් එක විදිහට 5නේ යවන්න ඕනි. හැබැයි 5 කිව්වට 4.5 4 වගේ වෙනස් වෝල්ටීයතා යනවා. එහෙම විකෘතියක් තියෙන්න පුළුවන්. එහෙම විකෘතියක් තිබ්බත් අංකිත සංඥාවක් ප්‍රතිසම සංඥාවකට වඩා පහසුවෙන් නිවැරදි කරලා තේරුම් ගන්න පුළුවන්ලු.
තේරුණානේ? ප්‍රතිසම සංඥාවක් වගේ නෙවෙයි එහා පැත්තට තේරුම් ගන්න ලේසි. 4.5 ආවා කියන්නේත් හයි තමයි. 4 ආවා කියන්නේත් හයි තමයි. 3.5 ආවා කියන්නේත් හයි තමයි. 2 ආවා කියන්නේ ලෝ. තේරුණානේ? අන්න ඒ වගේ එහා පැත්තට අඳුර ගන්න ලේසි නිවැරදි කරලා වෝල්ටේජ් එක වෙනස් වුණාට. හැබැයි ඇනලොග් සිග්නල් වල ඔන්න ඔහොම වෙනස් වුණොත් එහා පැත්තට ඒක වෙන් කරලා අඳුර ගන්න බෑ. තේරුණානේ? එතකොට බලන්න මේ Q කියන ප්‍රකාශයේ ආකාර දෙකකින් නිවැරදි. එකක් තමයි වෝල්ටේජ් එක පැත්තෙන් හිතුවත් නිවැරදි. අනිත් එක තමයි මොකද්ද? අර සමතා පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් හිතුවත් නිවැරදි. නේ? සමතා පරීක්ෂා කිරීම පැත්තෙන් බැලුවොත් මේක අවුලක් නැහැ නේ. හරිනේ කතන්දරේ කියලා තියෙන විදිහ. ඒ කියන්නේ මේක ආකාර දෙකකින් ඔප්පු කරන්න පුළුවන් Q ප්‍රකාශය නිවැරදි කියලා. ඊළඟට මේ පහළ තියෙන වගන්ති බලමු. වගන්ති බලන්න කලින් Q ප්‍රකාශය ගැන අපි පොඩ්ඩක් ලියන් ඉමු. උඩ අපි ලිව්වා P ප්‍රකාශය ගැන පහළින් ලියන්නේ Q ප්‍රකාශය කියලා. P වගන්තිය. sorry Q වගන්තිය කියලා. Q වගන්තිය. Q වගන්තිය. හරි. මෙහෙම ලියන්න බාහිරින් පැමිණෙන බාධා නිසා. බාහිරින් පැමිණෙන බාධා නිසා අපි මේවට කියනවා noise කියලා. බාහිරින් පැමිණෙන බාධා නිසා බාහිරින් පැමිණෙන බාධා නිසා සංඥාව විකෘති වූ විට සංඥාවක් විකෘති වූ විට සංඥාවක් විකෘති වූ විට සංඥාවක් විකෘති වූ විට සංඥාවක් විකෘති වූ විට එම විකෘති වීම නොසලකා හැර 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 දත්තය නිවැරදිව හඳුනා ගැනීමට දත්තය නිවැරදිව හඳුනා ගැනීමට අංකිත සංඥාවලට හැකියාව ඇත. අංකිත සංඥාවලට හැකියාව ඇත. අංකිත සංඥාවලට මේ හැකියාවක් ඇත. හරි අංකිත සංඥාවලට හැකියාවක් ඇත. ඒක අපිට ආකාර දෙකකින් පැහැදිලි කරන්න පුළුවන්. තරුවක් දාලා ලියන්න. අංකිත දත්ත අංකිත දත්ත බිඳුවයි v බිඳුවයි v වරහන් තුල ලියන්න ලෝ කියලා. ලෝ බිඳුවයි v වරහන් තුල ලෝ සහ පහයි v වරහන් තුල ලිව්වා හයි වැනි නිශ්චිත අගයන් දෙකකින් යවනු ලබයි. 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 හරි වැනි නිශ්චිත අගයන් දෙකකින් යවනු ලබයි. බාහිර බාධකයක් නිසා එය බාහිර බාධකයක් නිසා එය බාහිර බාධකයක් නිසා එය 1v 1.5v ලෙස වෙනස් වුවද ඒ ලෝ ලෙස හඳුනා ගනී.
එය ලෝ ලෙස හඳුනා ගනි. එය ලෝ ලෙස හඳුනා ගනි. එය ලෝ ලෙස හඳුනා ගනි. පැහැදිලිනේ? අර එහෙම වෙනස් වුණත් ඒක ලෝ. තේරෙනවනේ සීන් එක. හරිද? ඊට පස්සේ තව ලියන්න මෙහෙම 3යි v 3යි v 4.2යි v ලෙස වෙනස් වුවද එය හයි ලෙස හඳුනා ගනි. 3යි v 4.2යි v ලෙස වෙනස් වුවද එය හයි ලෙස හඳුනා ගනි. එය හයි ලෙස හඳුනා ගනි. එය හයි ලෙස හඳුනා ගනි. තේරුණානේ වැඩි. හරිද? එම 4.2v කියලා වෙනස් වුණොත් මොකක්ද ඒක? හයි විදිහට අඳුර ගන්නවා. හරි? එතකොට ඒක 3v තිබ්බත් මේ හයි 4.2v තිබ්බත් ඒක හයි. පැහැදිලිනේ සීන් එක? හරිද? අන්න එහෙම ළමයි ලෝ හයි දෙක අඳුර ගන්න පුළුවන් එයාට. ඉතින් පොඩ්ඩක් විකෘති වුණාට ප්‍රශ්නයක් නැහැ. ඔය එක ක්‍රමයක් විකෘති අඳුර ගන්න පුළුවන්. අනිත් විකෘතියක් තිබ්බත් ඒක අඳුර ගන්න පුළුවන්. අනිත් සීන් එක මොකද්ද? දත්ත නිවැරදි කිරීමේ ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ දෝෂ හඳුනා ගැනීමේ ක්‍රමයක් තියෙනවා. අර මොකද්ද අපි කතා කරේ මේ පැරිටි බිට් කියන ක්‍රමවේදය නේ. ඒ කියන්නේ සමතා පරීක්ෂාව කියන ක්‍රමවේදය. ඒකෙදී දෝෂයක් ඇති වුණොත් අඳුරගෙන ඊට පස්සේ වෙන ක්‍රමයකට අපිට ඒක නිවැරදි කරගන්නත් පුළුවන්. නේ. අන්න ඒ වගේ තව ක්‍රමයක් තියෙනවා. හරිද? තව තරුවක් දාලා ලියන්න. ඊට අමතරව දෝෂ හඳුනා ගැනීමේ ක්‍රමයක්ද ඇත. ඊට අමතරව දෝෂ හඳුනා ගැනීමේ ක්‍රමයක්ද ඇත. ඊට අමතරව දෝෂ හඳුනා ගැනීමේ ක්‍රමයක්ද ඇත. උදාහරණ මොකද්ද? පැරිටි බිට්. පැරිටි බිට්. හරි. පැරිටි බිට්ස්. අනේ පැරිටි බිට්ස් කියන ක්‍රමයේ තියෙනවා දෝෂ හඳුර ගන්න ක්‍රමයකුත් ඒ කියන්නේ තියෙනවා. තේරුණානේ වැඩි. හරිද? එතකොට ළමයි අන්න ඒ කතන්දර දෙකම මේකේ තියෙන නිසා. හරිද? ඒ කියන්නේ පැරිටි බිට්ස් කියන කතන්දරේ මේ මොකක්ද අර වෝල්ටේජ් එකේ කතන්දරේ තියෙන නිසා යම් විකෘති වීමක් සමග වුවද අංකිත සංඥාවක් ප්‍රතිසම සංඥාවකට වඩා පහසුවෙන් නිවැරදි කරලා තේරුම් ගන්න පුළුවන්. තේරුණානේ? හරි. ඒක දැන් පැහැදිලිනේ කියු කියන ප්‍රකාශය. ආකාර දෙකකින් ඒක පැහැදිලි කරලා අපි පෙන්නුවා. ඊට පස්සේ බලන්න එක පහළ තියෙන එක කියන ක්‍රියාව. එක කියන උත්තරේ පීසා කිව් යන වගන්ති දෙකම නිවැරදි වෙන අතර. හරි. පීසා කිව් කියන වගන්ති දෙක දැන් නිවැරදි කියලා අපිට තේරුණානේ. නේ? පීසා කිව් යන වගන්ති දෙකම නිවැරදි වෙන අතර P වගන්තියෙන් ඉදිරිපත් කරන කරුණ Q වගන්තියෙන් ඉදිරිපත් කරන කරුණට හේතු දක්වයි. හරි? මොකද්ද කියන්නේ? P වගන්තියෙන් ඉදිරිපත් කරන කරුණක් තියෙනවනේ. මොකද්ද මේක ඇවිල්ලා විවික්ත දත්ත කියන සීන් එක. ඒක Q වගන්තියෙන් ඉදිරිපත් කරන කරුණට හේතු දක්වනවලු. ඇත්තනේ කියලා තියෙන්නේ. ඒ කියන්නේ මේක විවික්ත වීම නිසා නේද පුතා අර ලක්ෂණ ලැබිලා තියෙන්නේ. එයි මේක විවික්ත වීම නිසා තමයි අර වෝල්ටේජ් එකේ අඩු වැඩි වීම මේකට ගණන් ගන්න නැතුව යන්න පුළුවන් වෙන්නේ. නේ? වෝල්ටේජ් එක චුට්ටක් අඩුව තියෙන්න ඕනේ නැහැ. චුට්ටක් වැඩි වුණත් ලෝ කියලා අඳුර ගන්නවා. වෝල්ටේජ් එක වැඩිම තියෙන්න ඕනේ නැහැ. චුට්ටක් අඩු වුණත් ඒක හයි කියලා අඳුර ගන්නවා. ඒ ගතිය තියෙන විවික්ත වීම නිසානේ. විවික්ත වුණ නැත්නම් ඒ ගතිය ලැබෙන්නේ නැහැ නේ යාට. තේරෙනවද? ඒ විතරක් නෙවෙයි අර පැරිටි බිට් කියන සීන් එකත් ලැබිලා තියෙන විවික්ත වීම නිසානේ. නේ? අන්න ඒ හින්දා අපිට මේ කතන්දරේ නිවැරදි කියන්න පුළුවන්. මොකද P හා Q කියන වගන්ති දෙකම නිවැරදි. ඒක අපි අඳුරගත්තා. ඒ වගේම P වගන්තියෙන් ඉදිරිපත් කරන කරුණ Q වගන්තියෙන් ඉදිරිපත් කරන කරුණට හේතුව තමයි P වගන්තිය තියෙන්නේ. තේරෙනවනේ? එක බිඳුව කතන්දරේ. ඊට පස්සේ දෙවෙනි එකත් අපි බලමු. P සහ Q යන වගන්ති දෙකම නිවැරදි වෙන නමුත් එම වගන්ති දෙකෙන් ඉදිරිපත් කරන කරුණු අතර සම්බන්ධයක් නැත. සම්බන්ධයක් නැහැ කියන්න බෑ. අනිවාර්යයෙන්ම අර විවික්ත සීන් එක නිසා තමයි පහළ ගතිය ලැබිලා තියෙන්නේ. තේරුණාද? ඊට පස්සේ 3 P වගන්තිය නිවැරදි වෙන අතර Q වගන්තිය වැරදි. ඒවා ටික වැරදි. පැහැදිලිනේ? එහෙනම් මේකේ උත්තරේ මොකක්ද දෙන්න ඕනි? 1. තේරුණානේ? 1 තේරෙන්නේ නැත්නම් මොන හරි chat එකේ දාන්න 1 එන්න ඕනි. එහෙනම් පිළිතුර 1 කියලා ලියා ගන්න.
පිළිතුර එක උඩම ප්‍රශ්නේ අංකේ දාපු දැන පිළිතුර එක කියලා ලියාගත්තත් කමක් නෑ පුතා. හරිද? මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. කිව්වගන්තියේ ඇති ගති ලක්ෂණ ලැබෙන්නේ කිව්වගන්තියේ තිබෙන ගති ලක්ෂණ ලැබෙන්නේ ඒ විවික්ත තරංගයක් නිසාය. ඒ විවික්ත තරංගයක් නිසාය. ඒ විවික්ත තරංගයක් නිසාය. ඒ විවික්ත තරංගයක් නිසාය. විවික්ත නිසා තමයි පුතා ඒක ලැබෙන්නේ. තේරුණානේ? එහෙනම් ප්‍රශ්නාංක 15 මම හිතන්නේ හොඳට තේරෙන්නේ නැති. තේරුම් නැති මොන හරි තියෙනවා නම් ආපහු chat එකේ දාන්න කිසිම අවුලක් නැහැ. හරි? මේ ඩිස්කෂන් එක කරන්නේ කොහොමද සාකච්ඡා කරන්න තමයි ප්‍රශ්න ගැන. හින්දා මේ සාකච්ඡාවට හොඳයි ඔයගොල්ලෝ තේරෙන්නේ නැති දේවල් අහනවා නම්. හරිද? ප්‍රශ්නාංක 16ට ඊට පස්සේ අපි යනවා. 16 මොකද්ද? සංඥා සම්ප්‍රේෂණයේදී වැහැරීම යන්නේ අදහස් කරන්නේ මොකක්ද අහනවා. මොකද්ද මේ වැහැරීමක් කියලා කියන්නේ? මේක නම් සරල ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ ගත්තොත් අර උඩ වගේ හිතන්න නෑ මේ ප්‍රශ්නේ. කෙලින්ම තියරි පොයින්ට් එකක් තමයි අහලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මෙන්න මේවට කියන්නේ S මට්ටමේ ප්‍රශ්න කියලා. හරිද? S මට්ටමේ ප්‍රශ්න කියලා කියනවා මෙන්න මේ જાතියේ ප්‍රශ්න වලට කෙලින්ම තියරි පාඩම් කරලා තියෙන ළමයෙකුට ලියන්න පුළුවන්. හිතන්න ඕනේ නෑ. උඩ ප්‍රශ්න එහෙම නෙමෙයි හිතන්න ඕනේ. හරිද? මේ බලන්න මොකද්ද මේ වැහැරීම කියන්නේ? දැන් ඔයගොල්ලෝ දන්නවා සංඥාවක් සම්ප්‍රේෂණය කරද්දී ඒ සංඥාවට ශක්තියක් තියෙනවා. ශක්තිය තමයි කියන්නේ විස්තාරය කියලා. විස්තාරය කියන්නේ තරංගයේ උස. දැන් මුහුදු රැල්ලක් ගන්නකො. මුහුදු රැල්ලකට සාමාන්‍යයෙන් ලොකු ශක්තියක් නැහැ. මුහුදු රැල්ල අපේ කකුලේ වදිනවා අපිට දැනෙන්නේවත් නැහැ. තේරෙනවනේ? අපි ආසයි ගිහිල්ලා රැල්ල පා ගන්න. හරිද? හැබැයි අර සුනාමි රැල්ලක් වගේ තඩි රැල්ලක් එනවා නම් අඩි 10ක් විතර උස. අපි යනවා දෙක පා ගන්න කියලා. පා ගන්න නෙවෙයි සෝරි තමයි හැප්පුණොත් මේකත් එක්ක. නේ? දාලා දුවනවනේ ළමයි වගේ අලි රැල්ලක් ඈතින් එනවා දැක්කොත් එහෙම. නේද? එතකොට ඒ උස රැල්ලක් එනවා කියන්නේ ඒකේ විස්තාරය වැඩි. තේරෙනවනේ? විස්තාරය වැඩි රැල්ලක ශක්තිය වැඩි. හරිද? අපි හිටියොත් එහෙම පා ගන්නම් එන්න වරෙන් කෝණි ලොකු රැල්ලක් හරිද? අඩි 10ක් නෙවෙයි 20ක් පුළුවන් නම් වරෙන් මම පා ගන්නම් කියලා හිටියොත් එහෙම ආයි පා ගන්න නෙවෙයි කෑලිවත් හොයා ගන්න වෙන්නේ නැහැ. නේ? මොකද අර අඩි 20ක් විතර උස 10ක් 20ක් විතර උඩ උස මේ තඩි රැල්ලකින් මොකද්ද වෙන්නේ? මිනිස්සු නෙවෙයි වාහන පවා ගහගෙන යනවා. වාහන මේ අලි ගස් ගල් ගහගෙන යනවා. හරිද? එතකොට ඒවා ශක්තිය වැඩි. සංඥාවක එහෙම තමයි. සංඥාවක මේ තරංගයේ උස නම් ඒ කියන්නේ විස්තාරය වැඩි නම් ශක්තිය වැඩි. නමුත් ළමයි සම්ප්‍රේෂණ මාර්ගයක් දිගේ සංඥාවක් ගමන් කරනකොට මේ සංඥාවේ ශක්තිය දුර්වල වෙනවා. තේරුණානේ? සම්ප්‍රේෂණ මාර්ගයක් දිගේ සංඥාව ගමන් කරනකොට මොකද්ද වෙන්නේ? මේකේ ශක්තිය දුර්වල වෙනවා. ඒකට බලපාන විවිධ හේතු තියෙනවා. හරිද? ඒ කියන්නේ එකක් තමයි ළමයි ඒකට බලපානවා මේ මාධ්‍ය. ඒ කියන්නේ තඹකම්බි වගේ මාධ්‍යයක් ගත්තොත් ටික දුරක් යනකොට සංඥාව මේ සංඥාවේ ශක්තිය අඩු වෙනවා. ඒකට හේතුව තමයි අර තඹකම්බි වලින් මේ සංඥාවේ ශක්තිය අවශෝෂණය කරගන්නවා. හරිද? එහෙම නැත්නම් ෆයිබර් ඔප්ටික් වගේ පාවිච්චි කරොත් එහෙම ඒකෙන් අවශෝෂණය කර ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ නේ. ආලෝක තරංගයක් යවන්නේ ඇතුලේ. ඉතින් ඒ හින්දා ෆයිබර් ඔප්ටික් වගේ මේක හින දුරක් ගොඩ දුරක් සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. හානි නොවේ. හරිද? ශක්තිය අඩු නොවේ. ඉතින් මෙන්න මේ මොකද්ද සංඥාවක ශක්තියට බලපානව කෙලින්ම සංනිවේදන මාධ්‍ය මත රඳා පවතිනවා. ඒ වගේම දුර මත රඳා පවතිනවා. තේරුණානේ? දුර වැඩි වෙනකොට කොහොමද ශක්තිය අඩු වෙනවා තමයි. හරිද? ඒතර ශක්තිය අඩු වෙනවා කියලා කියන්නේ වැහැරීම කියලා කියන්නේ මෙන්න මේ වගේ විස්තරය එන්න කුඩා වෙනවා. මේක නොසලකා හැරියොත් සංඥාව නැති වෙලා යනවා. තේරෙනවනේ? වැහැරීම කියන්නේ ඒක මෙහිම වෙලා යනවා. විස්තරය අඩු වෙලා යනවා. වැහැරීම නවත්තන්න නම් අපිට කරන්න පුළුවන් මොකද්ද? රිපීටර් එකක් හයි කරන්න පුළුවන්. ප්‍රතිජනකයක් හයි කරන්න පුළුවන්. අපි මෙන්න මේ හරියට රිපීටර් එකක් හයි කරොත් එහෙම ඔය හරියට රිපීටර් එකක් හයි කරොත් ඔතනින් එහාට මේ සංඥාව නැවත අපිට වර්ධනය කරලා ඉස්සරහට සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. තේරුණානේ? එතකොට මොකද්ද මේ වැහැරීම කියලා කියන්නේ? සංඥාවේ තියෙන විස්තරය කියන්නේ මේ උස එන්න අඩු වෙනවා. තේරුණානේ? ඒක සාමාන්‍ය ස්වභාවික දෙයක් සංඥා විකාශනයේදී. හරිද? එහෙනම් ප්‍රශ්න අංක 16 ලියන්න. ප්‍රශ්න අංක 16.
එතන ලියන්න මොකෙන්ද ප්‍රශ්නේ අහලා තියෙන ටොපික් එක? සංඥාවකට විය හැකි හානි. නැත්නම් සංඥාවකට විය හැකි විවිධ හානි නේ. සංඥාවකට එක එක හානි වෙන්න පුළුවන්. ඕගොල්ලෝ දන්නවා නේද? ඒ වගේ සංඥාවකට විය හැකි හානි සම්බන්ධයෙන් තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. එහෙනම් ලියන්න සංඥාවකට විය හැකි හානි. සංඥාවකට විය හැකි හානි සම්බන්ධයෙන් ප්‍රශ්නේ අසා ඇත. සංඥාවකට විය හැකි හානි සම්බන්ධයෙන් ප්‍රශ්නේ අසා ඇත. හරි. ඉස්සලාම අපි ප්‍රශ්න ටිකක් බලලා එමු. මේකේ තියෙනවා සම්ප්‍රේෂණයේ වූ සංඥාවේ ගුණාංග වෙනස් කිරීම. බැහැරීම කියලා කියන්නේ ගුණාංග වෙනස් කිරීම නෙවෙයි. තේරුණානේ? හරිද? ගුණාංග වෙනස් කිරීම කියන්නේ මොකක්ද කියලා මම කතා කරන්නම්. බැහැරීම කියන්නේ කොහොම හරි ගුණාංග වෙනස් කිරීම නෙවෙයි. ඊට පස්සේ තව එකක් තියෙනවා සංඥා ප්‍රබලතාව වැඩි කිරීම. සංඥා ප්‍රබලතාව වැඩි කිරීම නෙවෙයි ප්‍රබලතාව අඩු කිරීම තමයි මේකෙදි වෙන්නේ. නේ? ප්‍රබලතාවය වැඩි කරන්න නම් පාවිච්චි කරනවා මොකද ප්‍රතිජනකයක්. මෙතනදී වෙන්නේ ප්‍රබලතාවය මොකද්ද? අඩු කිරීමක්. තේරුණානේ? ඊට පස්සේ 3 දුරක් ගමන් කරන විට සංඥාවේ ශක්තිය හීන වීම. ඒකනේ උත්තරේ. දුරක් ගමන් කරනකොට සංඥාවේ ශක්තිය හීන වීමට තමයි කියන්නේ මොකද්ද? වැහැරීම කියලා. ඊළඟට ඒකට කියනවා ප්‍රචාරණ පමාව කියලා. ඒකත් නෙවෙයි. අනිත් එක කියනවා මොකද්ද? ලැබුණු සංඥාවේ අර්ථයක් නොමැති වීම. නේ? ඒතර උත්තරේ මොකද්ද? 3. උතන පිළිතුර 3 කියලා ලියන්න. හරි? ඊයර්තේ මෙන්න මෙහෙම පොඩි හැඳින්වීමක් දාගන්න ප්‍රශ්න අංක 16ට අදාළව. ඕනෑම මාධ්‍යයක් හරහා ඕනෑම මාධ්‍යයක් හරහා සංඥාවක් ගමන් කරන විට සංඥාවක් ගමන් කරන විට එම මාධ්‍යයේ ඇති ප්‍රතිරෝධය සහ 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 විවිධ බාහිර සාධක නිසා විවිධ බාහිර සාධක නිසා සංඥාවේ ශක්තිය හෙවත් විස්තාරය වරහන් තුල ලියන්න ඇම්ප්ලිටියුඩ් විස්තාරය ක්‍රමයෙන් අඩුවේ. බැහැරීම යනු එයයි. ඒක එකපාරම ඩෝන් ගාලා අඩු වෙන්නේ නැහැ පුතා, ක්‍රමයෙන් අඩු වෙන්නේ හෝම. තේරෙනවනේ? අර දැන් රැල්ලක් වුණත් හරිද? ගොඩාක් දුර යනකොට රැල්ලේ උස අඩු වෙනවනේ මුහුදු රැල්ලක් වුණත්. තේරුණාද? එන මුහුදේ වතුර රැල්ලක් කියලා හිතන්න. ගොඩාක් දුර යනකොට රැල්ලේ උස මොකද්ද වෙන්නේ? අඩු වෙනවා. එතකොට ඒ රැල්ලේ උස අඩු වෙන්න බලපාන හේතුව තමයි මුහුදේ වතුර වලින් ඇති කරන ප්‍රතිරෝධය. තේරෙනවනේ? ප්‍රතිරෝධය නිසා අරක උස මෙහෙම අඩු වෙනවා එන්නේ. තේරෙනවනේ? අපි වතුර මොකක් හරි බේසමකට පොඩි රැල්ලක් ඇති කරොත් එහෙම ඒ රැල්ලත් එහෙම අඩු වෙනවා. තේරෙනවනේ? ඒ කියන්නේ වතුර බේසමේ වතුර වලම තියෙන ප්‍රතිරෝධය නිසා එහෙම අඩු වෙනවා. හරි? වැඩේ පැහැදිලි නේ? ඉතින් මේක දුර මත රඳා පවතිනවා. තේරෙනවනේ? ඒ කියන්නේ සංඥා ගමන් කරන දුර වැඩි නම් මොකද්ද වෙන්නේ? බැහැරීම වැඩි. ගොඩාක් දුර යවන්න ඕන සංඥාව බැහැරීම වැඩි. පැහැදිලි නේ? පාලින් තරුවක් දාලා ලියන්න. දුර වැඩි වෙන විට බැහැරීමද වැඩිය. දුර වැඩි වෙන විට බැහැරීමද වැඩිය. දුර වැඩි වෙන විට බැහැරීමද වැඩිය.
දුර වැඩි වෙන විට වැහැරීමද වැඩිය. තවතරුවක් දාලා ලියන්න. මාධ්‍ය මත වැහැරීම වෙනස් වෙයි. මාධ්‍ය මත වැහැරීම වෙනස් වෙයි. මාධ්‍ය මත වැහැරීම වෙනස් වෙයි. හරි. උදාහරණයක් ලියන්න. ප්‍රකාශ රැහැන් වලදී වැහැරීම අඩුය. ප්‍රකාශ රැහැන් වලදී වැහැරීම අඩුය. ප්‍රකාශ රැහැන් වලදී වැහැරීම අඩුය. මේ සංඥාවල ශක්තිය අඩු වෙන එකට තියෙන විසඳුම මොකද්ද? විසඳුම තමයි මොකද්ද ළමයි? රිපීටර් එක ප්‍රතිජනකය. හරි? තාලෙන් ලියන්න. සංඥාවල ශක්තිය අඩුවීමට ඇති විසඳුම වන්නේ සංඥාවල ශක්තිය අඩුවීමට ඇති විසඳුම වන්නේ සංඥාවල ශක්තිය අඩුවීමට ඇති විසඳුම වන්නේ ප්‍රතිජනකයයි. 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 ප්‍රතිජනකය කියන්නේ මොකද්ද? රිපීටර් එක. කොහොමද රිපීටර් එකක් තියෙන්නේ? මේ තියෙන්නේ සංඥාවක් ප්‍රචාරණය වෙන දිශාව. හරි? ඔකේ සංඥාවක් යනවා මෙහෙම. එන්න ශක්තිය අඩු වෙනවා. යම් මට්ටමකට අඩු වුණාට පස්සේ හයි කරනවා මොකද ළමයි? ප්‍රතිජනකයක් කොහොම. ප්‍රතිජනකයෙන් පස්සේ නැවත සංඥාවේ ශක්තිය වර්ධනය වෙනවා. ආයෝක කාලයක් යද්දී අඩු වෙනවා ඉතින්. ආය ඕනම් ප්‍රතිජනකයක් දාගන්න ඕනි. හරි? එතන මෙන්න මේ තියෙන එකට මොකද්ද කියන්නේ? රිපීටර් එක. ඒ කියන්නේ ප්‍රතිජනකය. පැහැදිලිනේ? ප්‍රතිජනකය. මෙන්න මේක චුට්ටක් ඇඳ ගන්න. හරිනේ? අපි බලමු අනිත් උත්තර වරදින්නේයි කියලා. අනිත් උත්තර දිහා පොඩ්ඩක් බලමු. පළවෙනි එක තමයි සම්ප්‍රේෂණය වූ සංඥාවේ ගුණාංග වෙනස් වීම. ගුණාංග කියන්නේ සංඥාවල ಗುಣ මතකද ඔයගොල්ලන්ට? සංඥාවල ಗುಣ එකක් තමයි මොකද්ද? විස්තරය. විස්තරය කියන්නේ මොකද්ද? උස. සංඛ්‍යාතයේ තියෙනවා. නේ? හරිද? විස්තරයේ තියෙනවා, සංඛ්‍යාතයේ තියෙනවා, කලාව තියෙනවා, තරංගායාමයේ තියෙනවා. ඒවට අපි කියනවා මොනවා කියලාද? සංඥාවේ ගුණාංග කියලා. අන්න එහෙම සංඥාවේ ගුණාංග එකක් හරි කීපයක් හරි වෙනස් වුණොත් එහෙම අපි ඒකට කියන්නේ සංඥා විකෘතිය කියලා. තේරුණානේ?
ඒ කියන්නේ විස්තරය දැන් උස අඩුවීම තමයි වැහැරීම කියලා කියන්නේ. හරි ඒ හැර ඒකේ උස වෙනස් වෙනස් විදිහකට අඩු වැඩි වගේ වෙලා ගියොත් එහෙම තේරෙනවද? ඒක විකෘතියක්. තේරෙනවනේ? හරි ඩිස්ටෝටින් කියලා කියන්නේ ඉංග්‍රීසියෙන්. ඒක ඩිස්ටෝට් හරි ඩිස්ටෝටින් වෙනවා. ඒ කියන්නේ මොකද වෙන්නේ? සංඥාව විකෘති වෙනවා. ඒ කියන්නේ විස්තරයේ අඩු වැඩි වගේ වෙවි යනවා. ඊට පස්සේ ඒකේ තියෙන කලාව එහෙ මෙහෙ වෙලා ඇද වෙනවා. හරිද? කලාව කියන්නේ කෝණයනේ මතකයිනේ. හරිද? කලාව එහෙ මෙහෙ වෙලා ඇද වෙනවා. ඊට පස්සේ මේ මොකද්ද ඒක තව වෙනස් වෙනවා විස්තරේ කලාව සහ සංඛ්‍යාතය වෙනස් වෙනවා. සංඛ්‍යාතය කියන්නේ අර තරංග ටිකක් අර යම් කිසි වෙලාවකදී ගමන් කරන දුර ඒක අඩු වැඩි වෙවි අරවා මේ වෙනවා කචල් වෙනවා. කොටින්ම කිව්වොත් මුලින් යාපු තරංගේ ඇද කුද වෙලා නම් තියෙන්නේ අගට ගියාම ඒක මොකද්ද? විකෘතියක්. තේරෙනවනේ? ඒතර මෙතන පළවෙනි ප්‍රශ්නේ මොකද්ද කියලා තියෙන්නේ? පළවෙනි උත්තරේ මොකද්ද කියලා තියෙන්නේ? සම්ප්‍රේෂණීය වූ සංඥාවේ ගුණාංග වෙනස් වීම කියලා. ගුණාංග කියන්නේ එතකොට මොකද්ද? අන්න අර ගුණාංග. ඒවා වෙනස් වුණොත් එහෙම ඒකට කියන්නේ මොකද්ද? විකෘතිය කියලා. තේරුණානේ? හරිද? එහෙනම් ලියන්න විකල්ප පිළිතුරු වැරදීම කියලා ලියන්න පාළි. විකල්ප පිළිතුරු වැරදීම. විකල්ප පිළිතුරු වැරදීම. හරි. ඉස්ලාම යටතේ ලියන්න එක දාන්න එක කියලා දාලා ගුණාංග වෙනස් වූ විට ගුණාංග වෙනස් වූ විට ගුණාංග වෙනස් වූ විට ගුණාංග වෙනස් වූ විට පරහන් තුල ලියන්න ගුණාංග කියන්නේ මොනවද? විස්තරය, සංඛ්‍යාතය, කලාව, තරංග, ආයාමය. හරි? ගුණාංග වෙනස් වූ විට වරහන වහලා වෙනස් වූ විට සංඥාව විකෘති වෙයි. සංඥාව විකෘති වෙයි. සංඥාව විකෘති වෙයි. ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද? ඩිස්ටෝටින් කියලා කියනවා. ඩිස්ටෝට් කියලා අපි ලියමු. හරි? ඩිස්ටෝට් වෙනවා. ඩිස්ටෝෂන්. හරි? ION ලිය. ඩිස්ටෝට් වෙනවා. හරි? ඒ කියන්නේ මේක විකෘති වෙනවා සංඥාව. හරි? එතකොට ඒක තේරෙනවද නේ? එතකොට ගුණාංග වෙනස් වුණොත් ඒක වැහැරීම නෙමෙයි. ඒක මොකද්ද? විකෘතිය. හරි? ඊළඟ එක බලන්න. දෙවැනි එක සංඥාවේ ප්‍රබලතාවය වැඩි කිරීම. සංඥාවේ ප්‍රබලතාව වැඩි කිරීම කියලා කියන්නේ ඔය කියලා තියෙන ක්‍රියාවට ප්‍රතිවිරුද්ධ ක්‍රියාව. ඒ කියන්නේ ඇම්ප්ලිෆිකේෂන් කියන එක. ඇම්ප්ලිෆිකේෂන් කියලා කියන්නේ මොකද්ද? සංඥාවක ශක්තිය නැවත වැඩි කිරීම. තේරෙනවනේ? ඒක ඇවිල්ලා වැහැරීමේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලිය. තේරෙනවනේ? එහෙනම් ලියන්න දෙකට අදාළව දෙක කියලා දාලා ලියන්න. ප්‍රබලතාවය වැඩි කිරීම යනු වැහැරීමට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලියයි. වැහැරීමට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලියයි. වැහැරීමට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලියයි. කනන්දු ලියන්න මොකද? ඇම්ප්ලිෆිකේෂන් කියලා. ඇම්ප්ලිෆිකේෂන්. වැහැරීමට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලිය. ඒක තමයි අර මොකද්ද ළමයි අර මේක දාලා කරන්නේ මොකද්ද මේ ප්‍රතිජනකයේ දාලා කරන්නේ රිපීටර් එක දාලා කරන්නේ ඒක තමයි. හරි? ඇම්ප්ලිෆයි කරනවා. ඊට පස්සේ තුනනේ උත්තරේ නේ. මේ හතර මොකද්ද කියන්නේ ප්‍රචාරණ පමාව. හරිද? ප්‍රචාරණ පමාව කියන්නේ අපි අර කියන්නේ මේ ලේටන්සි එක කියලා කියන්නේ. අනේ ලේටන්සි එක තමයි මේ මොකද්ද ප්‍රචාරණ පමාව කියලා කියන්නේ. හරිද? ඔන්න මේක මොකද්ද ප්‍රචාරණ පමාව කියන එක. හරි? මේකට කියනවා මොකද්ද ලේටන්සි කියලා සාමාන්‍යයෙන්. ලේටන්සි. මොකද්ද ලේටන්සි එක කියලා කියන්නේ? ලේටන්සි එක කියලා කියන්නේ සම්ප්‍රේෂකයාගේ ඉඳලා ග්‍රාහකයාට දත්තය යවලා ඔහම
මේකට ප්‍රතිචාර ගෙන්න ගන්න ගත වෙන වෙලාව වැඩි වීම. තේරුණාද? ඒ ලේටන්සි එක වැඩි වෙන එක හොඳ නෑ පුතා සාමාන්‍යයෙන් ඔය මේ ඔන්ලයින් සංවාද වලට. ඒ කියන්නේ දැන් අපි මේ වෙලාවේ ඔන්ලයින් ක්ලාස් එකක් කරන්නේ. මෙන්න මේ ඔන්ලයින් කරන ක්ලාස් එකට ලේටන්සි එක වැඩි වීම හොඳ නෑ. එතකොට ඔයාට මාව පේන්නේ කැඩි කැඩි ස්ලෝ වෙලා ඒ වගේ ප්‍රශ්න ඇති වෙනවා. ලේටන්සි එක වැඩි වුණොත්. තේරුණානේ? මම ඔයාට WhatsApp කෝල් එකක් ගත්තොත් එහෙම ලේටන්සි එක වැඩි වෙන එක හොඳ නෑ. එතකොට ඒක කැඩි 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 ඇහෙනවා. තේරුණානේ? ඒ ලේටන්සි කියලා කියන්නේ මොකද්ද? පමාව. තේරුණානේ? ඒ කියන්නේ ප්‍රතිචාර පමාව. ඒක ජාලයේ තියෙන තදබදේ නිසා වගේ දේවල් නිසා ඒ වගේ වෙන්න පුළුවන්. නැත්තම් අර බෑන්ඩ්විඩ්ත් එක මදි වුණාම වගේ ඒ වගේ කතන්දර වෙන්න පුළුවන්. නමුත් මේකට ඒක අදාළ වෙන්නේ නැහැ. තේරුණානේ? එහෙනම් ප්‍රචාරක පමාව කියන එකට අදාළව ලියමු අපි 4 කියලා දාලා ලියන්න. 4 සම්ප්‍රේෂකයාගේ සිට ග්‍රාහකයාට දත්ත ඒකකයක් යොමු කර සම්ප්‍රේෂකයාගේ සිට ග්‍රාහකයාට දත්ත ඒකකයක් යොමු කර සම්ප්‍රේෂකයාගේ සිට ග්‍රාහකයාට දත්ත ඒකකයක් යොමු කර නැවත ප්‍රතිචාර ලැබීමට ගත වෙන කාලය නැවත ප්‍රතිචාර ලැබීමට ගත වෙන කාලය නැවත ප්‍රතිචාර ලැබීමට ගත වෙන කාලය තමයි මොකද්ද ළමයි ඔන්න ඔය මේ ලේටන්සි කියලා කියන්නේ. හරි ලේටන්සි කියලා කියන්නේ වරහන් තුල ලේටන්සි කියලා ලියා ගන්න. එතකොට ඒක ගැලපෙන්නේ නැහැ නේ උත්තරේට. දැන් ඔයගොල්ලන්ට තේරෙනවද අපි මෙන්න මෙහෙම ප්‍රශ්නයක් හිතන එක ප්‍රශ්නයක් ගැන මෙහෙම ඒ කියන්නේ ප්‍රශ්නේ දාලා තියෙන හැම උත්තරේ ගැනම හිතන එක පට්ට වැදගත් කියලා. ඒ දන්නවද? එතකොට මේ ප්‍රශ්නේ වටේට තියෙන තියරි ඔක්කොම මතක් වෙනවා. හරි? දැන් ඔයගොල්ලන්ට අර මතක් වුණා අමතක වෙලා තිබ්බනම් මොකද්ද? ගුණාංග වෙනස් වීම කියන සීන් එක. ප්‍රබලතාවයේ වැඩි වීම වෙන්නේ කොහොමද කියලා. ලේටන්සි එක ගැන පොඩි අයිඩියා එකක් දැන් ඔළුවට ආවා. තේරුණානේ? එතකොට ඔන්න ඔහොම ප්‍රශ්න විවරණය කරාම ඒ જાති ඒ කියන ওই කොටස් වලින් නැවත ප්‍රශ්නයක් ඇහුවත් අපිට ඕක මතක් වෙනවනේ. ඒකයි අර මෙහෙම අපි විවරණ ලියන්නේ. හරිද? විවරණ අනිවාර්යෙන් ලියන්න. එතකොට ලකුණු වැඩි වෙනවා. හරි? එතකොට තේරුණා නේද? අන්න ලේටන්සි කියන සීන් එක නිසා ලේටන්සි කියන සීන් එක තමයි මේකෙන් අදහස් කරන්න කියලා හතරෙන්. ඊට පස්සේ පහ බලමු. ලැබුණු සංඥාවේ අර්ථයක් නොමැතිවීම. ඒ කියන්නේ ළමයි ලැබෙච්ච සංඥාව මොන හරි වෙලා සංඥාවට හානි වෙලා තිබ්බොත් මොකද්ද වෙන්නේ? සංඥාවේ අර්ථයක් නැති වෙනවා. තේරුණානේ? ඒක ගොඩක් වෙලාවට වෙන්නේ මොකද්ද? සංඥා හානි වීම. හරිද? ඒ කියන්නේ සංඥා දූෂණය වීම කියලා කියනවා. හරිද? ඒ වගේ ඒ කියන්නේ වෙන එක එක හේතු නිසා අපි අප සංඥාවක් විනාශ වෙලා. අන්න එහෙමනම් මොකද්ද? සංඥාවේ අර්ථයක් නැහැ. තේරුණානේ? ඒක පාවිච්චි කරන්න බෑ. හරිද? ඒක නිකන් සරබරසොර බොරගාලා වගේ ඇහෙනවා මොකක් හරි කටහඬක් ඇහෙන්නේ නැහැ වගේ සීන් එකක්. එහෙනම් ඒ සංඥාව බාහිර දෙයක් නිසා මොනවද වෙලා තියෙන්නේ? හානියට ලක් වෙලා. තේරුණානේ? හරිද? එහෙනම් මේ කරප්ෂන් කියලා කියන්නේ කරප්ෂන් වෙලා. හරිද? එහෙනම් මෙන්න මෙහෙම ලියන්න. පහ පහ කියලා දාලා ලියන්න. සංඥාව 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 විනාශ වී යාම විනාශ වී යාම සංඥාව විනාශ වී යාම වරහන්තු ලියන්න ඉංග්‍රීසියෙන් මොකද්ද කරප්ෂන් කියලා CORRUPTION සංඥාව විනාශ වී යාම මින් අදහස් වෙයි සංඥාව විනාශ වී යාම මින් අදහස් වෙයි බාහිර විද්‍යුත් චුම්බක මගින් ඇති කරන බලපෑමක් හෝ බාහිර විද්‍යුත් චුම්බක මගින් ඇති කරන බලපෑමක් හෝ බාහිර විද්‍යුත් චුම්බක මගින් ඇති කරන බලපෑමක් හෝ හිතාමතා සිදු කරන හානියක් මීට හේතු විය හැක. හිතාමතා සිදු කරන හානියක් මීට හේතු විය හැක. හිතාමතා සිදු කරන හානියක් මීට හේතු විය හැක. ළඟට වෙලා එකෙක් හූ තියෙනවා. හරි අපි කතා කරනකොට ළඟට වෙලා එකෙක් හූ තියෙනවා. හරි? මේ වගේ වෙන්නත් පුළුවන්.
හොඳයි. මම හිතන්නේ ප්‍රශ්න අංක 16ට අදාළව ඔයගලන්ට ඒකේ වටපිටාව තේරෙන්නේ නැති. නේ? ඒක හරිනේ. ඊට පස්සේ අපි යමු ප්‍රශ්න අංක 17ට. ප්‍රශ්න අංක 17ට යන්න. මොකද කියන්නේ සංඥා පණිවිඩයට අනුකූල වාහක සංඥාවේ සංඛ්‍යාතය වෙනස් කෙරෙන්නේ පහත කවරක් දහනවා. මොකද්ද මේ කියලා තියෙන්නේ? දැන් ඔයගලන්ට මෙන්න මෙහෙම දෙයක් තේරෙනවනම් දැන් මේකේ කියලා තියෙනවනේ මොකද වාහක සංඥාව කියලා. මතකද වාහක සංඥාව කියන එක? වාහක සංඥාවක් කියලා කියන්නේ ස්ථාවර සංඥාවක්. හරිද? වාහක සංඥාව ඔන්න මම මෙතන ඇඳුත් එහෙම වාහක සංඥාව කියන එක මේ වාහක සංඥාව සාමාන්‍යයෙන් අඩු වෝල්ටීයතා සංඥාවක්. හරිද? වාහක සංඥාවේ විස්තරේ එක වගේමයි. ඒ කියන්නේ මේකේ හැම තැනම උස එක සමානයි. ඔහොම යන්නේ. හරිද? ඔක්කොගේම උස එක සමානයි වාහක සංඥාවේ. තැන තැන උස වැඩි වෙලා අඩු වෙන්නේ නැහැ. එතකොට වාහක සංඥාව දැන් මම මේක අනිදි අදකොද වුණාට ඇත්ත වාහක සංඥාවක් හරිම ඒකාකාරයි. හරිද? විස්තරේ සමානයි. සංඛ්‍යාතේ සමානයි. කලාව සමානයි. ඒකක්වත් වෙනස් වෙන්නේ නැතුව ඒකාකාරීව යන මේ තරංගයකට කියනවා මොකක් කියලාද? වාහක සංඥාවක් කියලා. හරි? එතකොට මේ වාහක සංඥාව අඩු වෝල්ටීයතා සංඥාවක්. තේරුණානේ? මොකක්ද අහන්නේ? සංඥා පණිවිඩයකට අනුකූලව වාහක සංඥාවේ සංඛ්‍යාතය වෙනස් කරන්නේ මොකෙන්ද අහනවා. ඒ කියන්නේ මේක අහලා තියෙන්නේ සංඥා මූර්ජනය සම්බන්ධයෙන්. තේරුණානේ? හරිද? මොකෙන්ද අහලා තියෙන්නේ? සංඥා මූර්ජනය සම්බන්ධයෙන්. තේරුණානේ? එහෙනම් ප්‍රශ්න අංක 17 කියලා ලියන්න. ප්‍රශ්න අංක 17. ප්‍රශ්න අංක 17. ප්‍රශ්න අංක 17 ලියන්න මූර්ජනය. මූර්ජනය. වරහන් තුල ඉංග්‍රීසියෙන් ලියන්න මොඩියුලේෂන්. මූර්ජනයේ වරහන් තුල මොකද්ද? මොඩියුලේෂන් සම්බන්ධයෙන් ප්‍රශ්නය අසා ඇත. මොඩියුලේෂන් සම්බන්ධයෙන් ප්‍රශ්නය අසා ඇත. හරි. මොඩියුලේෂන් කියන ක්‍රියාවලිය සම්බන්ධයෙන් තමයි ප්‍රශ්නේ අහලා තියෙන ටොපික් එක ඒක. හරි. මේකේ තේරුම් ගන්න වචන කීපයක් තියෙනවා. ඉස්සලාම අපි ඔලුවට දා ගන්න ඕනේ මොකද්ද? මේකේ තියෙන මේ වාහක සංඥාව කියන්නේ මොකද්ද කියලා. නේ? වාහක සංඥාව කියන්නේ මොකද්ද? වාහක සංඥාව කියන්නේ ඒකාකාරී විස්තරයක්, සංඛ්‍යාතයක්, කලාවක් තියෙන සංඥාවක්. තේරුණානේ? එහෙනම් මෙන්න මෙහෙම ලියන්න. වාහක සංඥාවක් යනු වාහක සංඥාවක් යනු වාහක සංඥාවක් යනු ඒකාකාරී විස්තරයක්, කලාවක් සහ සංඛ්‍යාතයක් ඇති තරංගයකි. විස්තරයක්, සංඛ්‍යාතයක් සහ කලාවක් ඇති සංඛ්‍යාතයකි. විස්තරයක්, සංඛ්‍යාතයක් සහ කලාවක් ඇති මේ තරංගයකි. එතකොට මේක සාමාන්‍යයෙන් අඩු සංඛ්‍යාත තරංගයක්. තේරුණානේ? සංඛ්‍යාතය අඩුයි මේකේ. හරිද? මේ අඩු සංඛ්‍යාත තරංගයක් වන අතර මාරුණා පුතා. මේ වැඩි සංඛ්‍යාත තරංගයක් වන අතර මාරුණා. මේ වැඩි සංඛ්‍යාත තරංගයක් වන අතර අඩු නෙවෙයි වැඩි. හරි. මේ වැඩි සංඛ්‍යාත තරංගයක් වන අතර අඩු සංඛ්‍යාත පණිවිඩය අඩු සංඛ්‍යාත පණිවිඩය සංඛ්‍යාතයේ අඩු පණිවිඩයක් තියෙනවා. අඩු සංඛ්‍යාත පණිවිඩයක්
රැගෙන යෑම සඳහා රැගෙන යෑම සඳහා රැගෙන යෑම සඳහා රැගෙන යෑම සඳහා වාහක සංඥාවේ ලක්ෂණ වෙනස් කිරීම මෙහිදී කරනු ලබයි. වාහක සංඥාවේ ලක්ෂණ වෙනස් කිරීම මෙහිදී කරනු ලබයි. වාහක සංඥාවේ ලක්ෂණ වෙනස් කිරීම මෙහිදී කරනු ලබයි. හරි. වාහක සංඥාවේ ලක්ෂණ වෙනස් කිරීම මෙහිදී කරනු ලබයි. තේරුණානේ? හොඳයි. පළවෙනි එක බලමු. හරිද? පළවෙනි එක බලමු. ඒක කියන්නේ මොකද්ද? විස්තාර මූර්ජනයේදී. ඒ කියන්නේ amplitude modulation in amplitude modulation. amplitude එක කියන්නේ මොකද්ද? විස්තාරය කියන්නේ උස. ඒක කරන්නේ පුතා විස්තාර මූර්ජනයේදී. දැන් මේකේ කියලා තියෙන්නේ මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ කියලා තියෙන්නේ මේ සංඥා පණිවිඩයට අනුකූල වාහක සංඥාවේ සංඛ්‍යාතය වෙනස් කරන කියලා. සංඛ්‍යාතය වෙනස් කරන්නේ. ඒතර විස්තාර මූර්ජනයේදී සංඛ්‍යාතය වෙනස් කරන්නේ නැහැ. තේරුණානේ? විස්තාර මූර්ජනයේදී වෙනස් කරන්නේ මොකද්ද? විස්තාරය. පැහැදිලිනේ? එහෙනම් මෙන්න මෙහෙම ලියන්න පහලින් 1 කියලා. 1 ලියන්න පුතා. හරි. මොකද වෙනස් කරන්නේ මේකෙදි? විස්තාරය. නේ? එහෙනම් මෙහෙම ලියන්න. මෙහිදී වාහක තරංගයේ විස්තාරය වෙනස් වෙන අතර වාහක තරංගයේ විස්තාරය වෙනස් වෙන අතර සංඛ්‍යාතය වෙනස් නොවේ. වාහක තරංගයේ විස්තාරය වෙනස් වන අතර සංඛ්‍යාතය වෙනස් නොවේ. වාහක තරංගයේ විස්තාරය වෙනස් වන අතර සංඛ්‍යාතය වෙනස් නොවේ. ඒතර මේක වැරදි. වාහක තරංගයේ විස්තාරය වෙනස් වන අතර සංඛ්‍යාතය වෙනස් නොවේ. තේරුණානේ? ඒක වැරදි. දෙවෙනි එක බලමු අපි. විස්තාර සීරු මාරුවේදී. විස්තාර සීරු මාරුව කියන්නේ මොකද්ද? දැන් විස්තාර මූර්ජනය කියලා කියන්නේ ඇනලොග් සිස්ටම් එකක්. විස්තාර සීරු මාරුව කියන්නේ ඒකෙම ඩිජිටල් ක්‍රමවේදය. තේරුණානේ? හරිද? මේකට කියන කෙටි වචනේ ASK. විස්තාර සීරු මාරුව. තේරුණානේ? විස්තාර සීරු මාරුව කරන්නේ ඩිජිටල් වලදී. හැබැයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ මොකද්ද? සංඥා පණිවිඩයක වාහක සංඥාවේ සංඛ්‍යාතය වෙනස් කරන්නේ පහත කවරකද කියලා. හරිද? ඉතින් ඒ හින්දා මේක අර ගොඩක් කියලා මොඩියුලේෂන් වලට මේ shift key කියලා තියෙන්නේ. shift key කියලා තියෙන ඒවා ඩිජිටල් සිග්නල්. මොඩියුලේෂන් කියලා කියන්නේ මොනවාද? ඇනලොග් සිග්නල්. තේරුණානේ? එතකොට මේ සංඥා පණිවිඩයට අනුව වාහක සංඥා පණිවිඩයකට අනුව මේක වෙනස් කරන හින්දා සංඥා පණිවිඩයක් කියලා තියෙන හින්දා. දත්ත පණිවිඩයක් නෙවෙයි. තියෙන්නේ මොකද්ද ප්‍රශ්නේ? සංඥා පණිවිඩයක්. මෙතන දත්ත පණිවිඩයක් කියලා තිබ්බනම් එහෙම වෙනස් කරන්නේ ඩිජිටල් ඒවා. මෙතන සංඥා පණිවිඩයක් කියලා තියෙන නිසා වෙනස් කරන්නේ මොනවාද? ඇනලොග් ඒවා. එහෙනම් shift කියන උත්තර අපිට ගන්න බෑ. තේරුණානේ? අනිත් එක මේක වැරදි. මොකද්ද? විස්තාරය නෙවෙයි වෙනස් කරන්නේ. තේරුණානේ? එහෙනම් 2 කියලා ලියන්න. 2 ඩිජිටල් තරංගවලදී දත්ත පණිවිඩයක ඩිජිටල් තරංගවලදී නේ ඩිජිටල් තරංගවලදී දත්ත පණිවිඩය දත්ත පණිවිඩයේ ඩිජිටල් තරංගවලදී දත්ත පණිවිඩයේ විස්තාරය වෙනස් කිරීම. ඩිජිටල් තරංගවලදී දත්ත පණිවිඩයේ විස්තාරය වෙනස් කිරීම. ඩිජිටල් තරංගවලදී දත්ත පණිවිඩයේ විස්තාරය වෙනස් කිරීම. විස්තාරය කියන උස. වැරදිනේ. නේ? තුන්වෙනි එක බලන්න. සංඛ්‍යාත මූර්ජනය සංඛ්‍යාත සීරුමාරුව කියලා උත්තර දෙකක් තියෙනවා. දෙකෙන්ම වෙනස් වෙන්නේ සංඛ්‍යාතේ. තේරුණානේ? 3යි 4යි දෙකම මේකේ ආසන්න උත්තර.
3 කියන එකේ සංඛ්‍යාත මූර්ජනයේදී කියන එක දෙවෙනි 4 කියන්නේ මොකද? සංඛ්‍යාත සීරු මාරුවේදී. දෙකෙන් මොකක්ද ඔයා තෝරන්නේ? අපි තෝරන්නේ සංඛ්‍යාත මූර්ජනය කියන එක. හේතුව සංඛ්‍යාත මූර්ජනයේදී තමයි ඇනලොග් සිග්නල් එකක් මූර්ජනය කිරීම දක්වලා තියෙන්නේ. පහළ තියෙන සංඛ්‍යාත සීරු මාරුව. එතනදී වෙනස් වෙන්නේ ඩිජිටල් එකක්. ඒතර අතන ප්‍රශ්නේ පටන් ගනිද්දී දත්ත පණිවිඩය කියලා දාන්නේ නැතුව දත්ත දාන්නේ නැතුව සංඥා පණිවිඩය කියලානේ දාලා තියෙන්නේ. ඒ කියන්නේ මේක ඇනලොග් එකක්. තේරුණානේ? ඉතින් වෙනස් කරන්න ඕනේ ඇනලොග් එක. ඒ නිසා 4 කියන උත්තරයට වඩා ගැලපෙන්නේ මොකද්ද? 3 කියන උත්තරේ. පැහැදිලිනේ? සාමාන්‍යයෙන් මේ ප්‍රශ්නේ සරල වගේ පේනවාට චුට්ටක් අන්න එතන පොයින්ට් එක හිතන්න තියෙනවා. ඒ කියන්නේ නැත්තම් 4ද 3ද කියන එක අතර ළමයා හිර වෙන්න පුළුවන්. හරි? එහෙනම් ප්‍රශ්න අංක ඔන්න 1 2 හරිනේ 3. 3 තමයි නිවැරදි පිළිතුර. හරි 3. 3 කියලා ලියන්න. සංඛ්‍යාත මූර්ජනයේදී වාහක පණිවිඩේ සංඛ්‍යාතයේ පමණක් වෙනස් කරයි. සංඛ්‍යාත මූර්ජනයේදී වාහක පණිවිඩය සංඛ්‍යාතයේ පමණක් වෙනස් කරයි. සංඛ්‍යාත මූර්ජනයේදී වාහක පණිවිඩය සංඛ්‍යාතයේ පමණක් වෙනස් කරයි. සංඛ්‍යාත මූර්ජනයේදී වාහක පණිවිඩය සංඛ්‍යාතයේ පමණක් වෙනස් කරයි. සංඛ්‍යාතය විතරක් වෙනස් කරනවා. ඒක තමයි උත්තරේ. නේ? ඒතර උත්තරේට දාලා තියාගන්න මොකද්ද? 3. උඩ ප්‍රශ්නේ අංකේ දාපු තැනම උත්තරෙත් දාලා තියෙන 3 කියලා. ඊට පස්සේ 4 සම්බන්ධයෙන්ුත් ලියාගමු අපි. 4 ප්‍රශ්නයේ සංඥා පණිවිඩයට අදාළව අසා ඇති නිසා. 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 අංකිත මූර්ජනය. අංකිත මූර්ජනය පිළිතුර හා නොගැලපේ. අංකිත මූර්ජනය පිළිතුර හා නොගැලපේ. හරි? අංකිත මූර්ජනය පිළිතුර හා නොගැලපේ. හරි? අන්තිම එක ඔය මොහොකටවත් අදාළ නැහැ. අන්තිම එක ඔයගොල්ලෝ දන්නවනේ අර මොඩම් එක. මොඩම් එකේදී ඇතුළේදී සිද්ධ වෙනවනේ ළමයි ප්‍රතිසම සංඥාවක්. ඒ කියන්නේ ඇනලොග් සිග්නල් එකක් ඩිජිටල් බවට පත් කරන ක්‍රියාවලිය. ඔයගොල්ලන්ට මතක ඇති අපි එකේ කතා කරලා තියෙනවා මේ සාම්පලින් කියලා එකකුයි. හරි? මේ සාම්පලින් කියලා එකකුයි තව කතා කරලා තියෙනවා අපි සාම්පලින් කියලා එකකුයි තව කොන්ටයිස් කරනවා කියලා ඉගෙනගෙන තියෙන සීන් එක. හරිද? ඔන්න ඔය සීන් එක මතකයිනේ. අර ඇනලොග් සිග්නල් එකක් අරගෙන කෑලි කෑලි වලට බෙදලා ඒක අපි ඩිජිටල් සිග්නල් එකක් බවට පත් කරන්නේ. නේ? අන්න ඒ ක්‍රියාවලිය තමයි මේකෙදි වෙන්නේ. මොකද ස්පන්දන කේත මූර්ජනය. පැහැදිලිනේ? එහෙනම් මෙන්න මෙහෙම ලියන්න. ප්‍රතිසම සංඥාවක් අංකිත සංඥාවක් බවට පරිවර්තනය කිරීමේදී ප්‍රතිසම සංඥාවක් අංකිත සංඥාවක් බවට පරිවර්තනය කිරීමේදී අංක 5 දාලා ප්‍රතිසම සංඥාවක් අංකිත සංඥාවක් බවට පරිවර්තනය කිරීමේදී ප්‍රතිසම සංඥාවක් අංකිත සංඥාවක් බවට පරිවර්තනය කිරීමේදී ස්පන්දන කේත මූර්ජනය භාවිතා කරයි.
ස්පන්දන ගේත මූර්ජනයේ භාවිතා කරයි. ස්පන්දන ගේත මූර්ජනයේ භාවිතා කරයි. වරහන් තුල ලියන්න ප්‍රමාණකරණය 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 වරහන් කෙටියක් ගහලා ලියන්න සාම්පලින් ප්‍රමාණකරණය. සෝරි ප්‍රමාණකරණය නෙමෙයි සාම්පලින් කියන්නේ නියදි කිරීම පුතා හදාගන්න. ඉතින් කපල හදන්න. මේ සිංහලෙන් ලියන්නේ මොකද සාම්පලින් වලට නියදි කිරීම. නියදි කිරීම. නියදි කිරීම කියලා ලියලා කෙටියක් ගහලා ලියන්න සාම්පලින් නියදි කිරීම සහ ප්‍රමාණකරණය. quantization ප්‍රමාණකරණය quantization මෙහිදී භාවිතා කරයි. සාම්පල් කරනවා quantize කරනවා. තේරුණේ? සාම්පලින් හරිද? ඒ ක්‍රම දෙක ඔයගොල්ලෝ හොයලා බලන්න. හරිද? තියරි වල කතා කරලා තියෙන ඒවා හොයලා බලන්න. හරි? මේ ඔන්න ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නෙට යන්න. ප්‍රශ්න අංක 18. හරිද? මේ 18 කියන්නේ මොකද්ද? බස් ස්ථලකයේ සම්බන්ධයෙන් පහත කවර වගන්තියක් නිවැරදි වේද? බස් ටොපොලොජි එක ගැන මේ මොන වගන්තියද නිවැරදි අහනවා. ඒතර බස් ටොපොලොජි එක මතකයිනේ. බස් ටොපොලොජි එක කියලා කියන්නේ තනි sannivedana මාර්ගයකට තනි sannivedana මාධ්‍යයකට සියලුම උපාංග සම්බන්ධ කරන ක්‍රියාවලියක්. නේ? ඒ කියන්නේ බස් ටොපොලොජි එකේ අපි ගන්නවා sannivedana මාධ්‍යයක්. ඒ කියන්නේ තනි රැහැනක් ගන්නවා. මෙහෙම මේ රැහැනට සම්බන්ධ කරනවා මොනවාද ළමයි දෙපැත්තෙන් ටර්මිනේටර්ස් දෙකක් මේ තියෙන ටර්මිනේටර් මේවට කියන්නේ හරිද ඇයි ටර්මිනේටර් හයි කරන්නේ ටර්මිනේටර් හයි කරන්නේ දැන් විද්‍යුත් චුම්බක තරංගයක් මේ කම්බියක් දිගේ මෙහෙම යනවනේ හරිද වයර් එකක් දිගේ මෙහෙම යනවා විද්‍යුත් චුම්බක තරංග කොහොමත් කැමති සන්නායකයක් දිගේ ඔහොම ගමන් කරන්නේ විද්‍යුත් චුම්බක තරංග කැමති විදිහ එතකොට හිතන්නකෝ මේ වයර් එක මෙතනින් කපලා ඉවර කරා කියලා. හරිද? මේ වයර් එක මෙතනින් ඉවරයි කියලා හිතමුකෝ මේ යම් තැනකින්. එතකොට වෙන දේ තමයි මේ විද්‍යුත් චුම්බක තරංගය ඒ වයර් එකේ කෙළවරේ ගැටිලා දැන් මෙහෙම යන විද්‍යුත් චුම්බක තරංගය ඔම යන්නේ එක ඔහම ගිහිල්ලා මේ එක කෙළවරේ ගැටිලා ඔහම ආයි අනිත් පැත්තට පරාවර්තනය වෙනවා. ඔහම එම් පරාවර්තනය වුණොත් මේකේ තියෙන සංඥා තනිකර විනාශ වෙනවා. හරි? එම් පරාවර්තනය වෙන එක වළක්වන්න තමයි හයි කරන්නේ මොනවාද? ටර්මිනේටර්ස්. මේ තියෙන ටර්මිනේටර්. හරි? මේ තියෙන ටර්මිනේටර්. දෙපැත්තම අග්‍ර දෙකට හයි කරනවා මොනවාද? ටර්මිනේටර් දෙකක්. ටර්මිනේටර් දෙකක් හයි කරනවා. මැද තියෙනවා කම්පියුටර්ස්. ඔය වගේ කම්පියුටර්ස් හරි වෙන ඩිවයිසස් හරි මොන හරි තියෙනවා ඔය වගේ. මෙන්න මේකට තමයි කියන්නේ මොකද බස් ටොපොලොජි එක කියලා. ඒක ගැන තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. බලමු මේ ප්‍රශ්නේ දිහා. බස් ස්ථලකයේ සම්බන්ධයෙන් පහත කවර වගන්තියක් නිවැරදි වේද? A. එය එක් කෙළවරෙහි අවසන් කරන්නෙකු කියන්නේ ටර්මිනේටර් සහිත මූලික කේබලයකින් සමන්විත වේ. හරිනේ. නේ දෙකෙලවරේ තියෙනවා මොකද්ද ටර්මිනේටර්ස් දෙකක් තියෙන මූලික කේබලයකින් සමන්විතයි හරි B බලන්න මෙම ස්ථලකෙහි උපාංග එකිනෙකට ඍජුව සම්බන්ධිතය උපාංග එකිනෙකට ඍජුව සම්බන්ධිතය නෑනේ ඒ කියන්නේ ඔයගොල්ලෝ කියයි දැන් මේකේ මේ උපාංගෙයි හරිද මේ උපාංගයේ කෙලින්ම එකිනෙකට සම්බන්ධයිනේ කියලා නෑ පුතා. ඒ දෙක එකිනෙකට සම්බන්ධ වුණාට අනිත් උපාංගෙ එහෙම සම්බන්ධ නෑනේ. ඒ කියන්නේ මේකත් එක්ක මේක සම්බන්ධ නෑනේ. ඒ කියන්නේ උපාංග එකිනෙකට සම්බන්ධයි කියන එක කියන්න බෑ අපිට. තේරෙනවනේ? සාමාන්‍ය උපාංග එකිනෙකට සම්බන්ධ වෙන්නේ මොකේද? මෙෂ් ටොපොලොජි එකේ. තේරෙනවනේ? මෙෂ් ටොපොලොජි එකේ. ඊට පස්සේ C නොඩු කීපයක් එකවර මාධ්‍යයට ප්‍රවේශ වීමට උත්සාහ දරන විට ගැටලු ඇති වෙන්න පුළුවන්. ඔව්නේ. ඒ කියන්නේ මේ තියෙන නොඩු. හරි මෙන්න මේවා තමයි මොනවාද? නොඩු කියලා කියන්නේ. මේවා තමයි නොඩු. nodes.
හරිද? එතකොට මෙන්න මේ නොඩු නොට්ස් කියන ඒවා නොඩු කියලාම ලියන්න. මෙන්න මේ නොඩු කියන ඒවා එකපාර sannivedanaya කරන්න ගියොත් මේ ඔක්කොමලා පාවිච්චි කරන්නේ පොදු sannivedana නාලිකාව. පොදු sannivedana නාලිකාවක් නිසා ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ data ඝට්ටණය වෙන්න පුළුවන්. තේරුණානේ? පැහැදිලිද මේ වැඩේ? හරි. ප්‍රශ්න අංක 18 දාන්න එහෙනම්. ප්‍රශ්න අංක 18. ප්‍රශ්න අංක 18 ප්‍රශ්න අහලා තියෙන ටොපික් එක මොකද්ද? ජාල ස්ථලක. හරිද? ජාල ස්ථලක කියලා ලියන්න. ජාල ස්ථලක. ජාල ස්ථලක. යටතේ අහලා තියෙන්නේ මොන ටොපොලොජි එකෙන්ද? අහලා තියෙන්නේ බස් ටොපොලොජි එකකින්. නේ? ජාල ස්ථලක බස් ටොපොලොජි එකකින් බේසික් ප්‍රශ්නයක් ළමයි. සාමාන්‍යයෙන් මේවා S මට්ටමේ ප්‍රශ්න. කෙලින්ම තියරි එක දීලා ළමයාට තේරෙනවද කියලා අහනවා. අර වගේ හිතන්න දේවල් අනම්මනම් ප්‍රශ්නේ ඇතුලේ නෑ. හරිද? එහෙනම් මේ ඉවනේ මේ මොකද්ද? නෙට්වර්ක් ටොපොලොජි ඒක යටතේ මොකද්ද? බස් ටොපොලොජි. නේ? හරි. මේ රූපය අඳ ගන්නකො. මේ රූපය අඳ ගන්න. සාපේක්ෂව මේවා ලේසි ප්‍රශ්න. හරිනේ? එතකොට මේ ඔය C ප්‍රකාශය ගැන අපි පොඩ්ඩක් කතා කරොත් එහෙම C ප්‍රකාශය මොකද්ද වෙන්නේ? C ප්‍රකාශයේදී වෙන්නේ මේ නොට් කීපයක් දත්ත සම්ප්‍රේෂණය කරන්න පටන් ගන්න try කරොත් එහෙම. හරිද? දත්ත ගැටුම් වෙනවා. තේරුණේ? කලීෂන් කියලා කියන්නේ. හරිද? දත්ත ගැටුම් වෙනවා. මේ ඉතින් මේ ඒකට පාවිච්චි කරන ඔය මේ CSMA CD වගේ තාක්ෂණික ක්‍රම පාවිච්චි කරනවා. පැහැදිලිනේ? ඔන්න එහෙනම් මොකද්ද වෙන්නේ? දත්ත ගැටීම් වළක්ව ගන්න පාවිච්චි කරනවා මොකද්ද? CSMA එලයිරක් CD වගේ ක්‍රම පාවිච්චි කරනවා ඔය බස් එකක දත්ත ගැටීම් වළක්ව ගන්න. තේරුණානේ? හැබැයි ඒ කියන්නේ මේ වගේ ක්‍රමවේදයක් නැත්නම් සාමාන්‍යයෙන් දත්ත ගැටෙන්න පුළුවන්. ක්‍රමවේදයේ තිබ්බත් දත්ත ගැටෙන්න පුළුවන්. හරිද? එහෙනම් C ප්‍රකාශයට දාලා ලියාගමු. අනිත් ප්‍රකාශ දෙකේ මොකුත් ලියන්න දෙයක් නැහැ. ලියන්න C ප්‍රකාශය කියලා. C නොඩු කීපයකින් එකවර සම්ප්‍රේෂණයට උත්සාහ කිරීම නිසා 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 දත්ත ගැටුම් දත්ත ගැටුම් දත්ත ගැටුම් පරන්තුල ලියන්නේ ඉංග්‍රීසියෙන් මොකද්ද collisions
collisions ඇති වේ. collisions ඇති වේ. ඒ පාලනය කිරීමට ඒ පාලනය කිරීමට ඒ පාලනය කිරීමට CSMA ඇලයිරක් CD CSMA ඇලයිරක් CD වැනි ක්‍රම භාවිතා වේ. වැනි ක්‍රම භාවිතා වේ. CSMA ඇලයිරක් CD වැනි ක්‍රම භාවිතා වේ. ඒක අර ගැටීම් අඳුර ගන්න පුළුවන් ඒකයි. හරි. ඊට පස්සේ යමු අනිත් ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 19. ප්‍රශ්න අංක 19 ජාල ස්විචයක මූලික කාර්ය හොඳින් විස්තර කෙරෙනුයේ පහත කවර වගන්තියකින්ද? හරි. ස්විච් එකක් ගැන අහලා තියෙන්නේ. සාමාන්‍යයෙන් තියරි ප්‍රශ්නයක් කියන්න පුළුවන්. ඒ කියන්නේ අමුයෙන් සරල ප්‍රශ්නයක් කියලා කියන්න පුළුවන්. එක දිගුදුරවල් ගමන් කිරීම සඳහා එය සංඥාවක් වර්ධනය කර ප්‍රතිජනනය කරයි. හරි. ඔයගොල්ලෝ දන්නවනේ සාමාන්‍යයෙන් ස්විච් එකක ප්‍රධාන කාරණේ ඒක නෙවෙයිනේ. ඒ කියන්නේ ස්විච් එකකට පුළුවන් සාමාන්‍යයෙන් සංඥාවක් වර්ධනය කරන්න. හරිද? නමුත් ඒක නෙවෙයිනේ මේකේ කාර්යය. නේ මූලික කාර්යය ඒක නෙවෙයිනේ. ඒ කියන්නේ ස්විච් එකකින් සාමාන්‍යයෙන් වෙන දේ තමයි සංඥාවේ ශක්තියට වර්ධනය කරන්න පුළුවන්. ඒකට කරන්ට් එකක් ලැබෙනවා. ඒ දේ ස්විච් එක කරා වෙන්න පුළුවන්. නමුත් ළමයි ඒකේ කාර්යය ඒක නෙවෙයි. තේරුණානේ? දෙක ගන්න. එය ස්ථානීය ප්‍රදේශ ජාලයක් තුල ඇති උපාංග සම්බන්ධ කිරීමට මැක් ලිපින යොමු පදනම් කරගෙන රාමු පෙරට යවයි. ඒකනේ කරන්නේ. ස්විච් එකකින් කරන වැඩේ මොකද්ද? මැක් ඇඩ්‍රස් පාවිච්චි කරගත්ත ෆ්‍රේම් ඉස්සරහට යවන එක තමයි කරන්නේ. හරි? 4 3 ඒ ජාල කීපයක් එකිනෙක සම්බන්ධ කර ඒවා අතර දත්ත ගමනාගමනය මෙහෙවයි. නෙට්වර්ක් කීපයක් එකිනෙක සම්බන්ධ කරලා ඒවා අතර දත්ත ගමනාගමනය මෙහෙවනවලු. ඒක කරන්නේ කවුද? ඒක කරන්නේ රවුටර් එක. නේ නෙට්වර්ක් කීපයක් සම්බන්ධ කරලා ඒවා අතර දත්ත ගමනාගමනය මෙහෙවන්නේ එක්ක රවුටර් එක එක්කෝ L3 ස්විච් එක කියන ස්විච් එක. හරිද? ඒ වුණාට මෙතන සාමාන්‍යයෙන් ස්විච් එක කියලා අදහස් කරන්නේ L3 ස්විච් එක නෙමෙයි L2 normal ස්විච් එක. තේරුණානේ? ඒතකොට මේ ප්‍රකාශය වැරදි. ඊට පස්සේ 4 ජාල හරහා සම්ප්‍රේෂණය කිරීමට පෙර එය දත්ත গুপ্ত කේතනය කරයි එන්ක්‍රිප්ට් කරනවලු. හරිද? ස්විච් එක කියන්නේ හાર્ඩ්වෙයාර් ඩිවයිස් එකක්. මේක අයිති වෙන්නේ දෙවෙනි ලේයර් එකට. දෙවෙනි ලේයර් එකේ ඔය එන්ක්‍රිප්ෂන් ඩික්‍රිප්ෂන් වගේ සීන් නැහැ. නේ? ඒකට ඒක වැරදි. ඊට පස්සේ 5 ඒ වසම්නාම IP ලිපින බවට අනුරූපණය කරනවලු. ඒක කරන්නේ කවුද? ඒක කරන්නේ කවුද? DNS එක. නේ? වසම්නාම IP ලිපින බවට පරිවර්තනය කරන්නේ කවුද? DNS එක. DNS එක. එතකොට වැඩේ පැහැදිලි නේ? එහෙනම් උත්තරේ මොකද්ද? 2 සාමාන්‍යයෙන් ප්‍රශ්නේ ඊටාම සරල ප්‍රශ්නයක්. ඒ කියන්නේ කෙලින්ම ඩිවයිස් එකේ ක්‍රියාකාරීත්වය තමයි අහලා තියෙන්නේ. හරිද? මේ වගේ ප්‍රශ්න ඉතින් සාමාන්‍යයෙන් ළමයි S මට්ටමේ ප්‍රශ්න තමයි. ඒ කියන්නේ පාඩම් කරපු ළමයෙකුට තර්කානුකූලව හිතන්නේ නැතුව උත්තරේ ලියන්න පුළුවන්. හරිද? ළමයාගේ පරිකල්පන හැකියාව, විශ්ලේෂණ හැකියාව මොකවත් බලන්නේ නැහැ. හරි? නිකන් සරලව කෙලින්ම උත්තරේ තියෙනවා. හරි එහෙනම් ප්‍රශ්න අංක 19 ලියන්න. ප්‍රශ්න අංක 19 අහලා තියෙන ටොපික් එක තමයි ජාලගත උපාංග. හරි? ජාලගත උපාංග. ජාලගත උපාංග. ජාල කරන උපාංග කොහොමත් එකයි. ජාල කරන උපාංග. එක බලමු අපි. දිගුදුරවල් ගමන් කිරීම සඳහා එය සංඥාව වර්ධනය කරයි. ප්‍රතිජනනය කරයි. නෑ ඒක ඒ ප්‍රතිජනනය කරන්න තියෙනවා මොකද්ද? ප්‍රතිජනකය අපි උඩ කතා කරේ. නේ? එහෙනම් ඒක වැරදි. හැබැයි යම්කිසි මට්ටමකට ප්‍රතිජනනය කරන්න බැරි කමකුත් නැහැ. හබ් එකටත් පුළුවන් ස්විච් එකටත් පුළුවන් ප්‍රතිජනනය කරන්න. නමුත් ඒ කාර්ය ප්‍රතිජනනය නෙවෙයිනේ පුතා. ඒකයි සීන් එක. තේරුණානේ? නේ එක දාලා ලියන්න. එක ප්‍රතිජනනය කරන්නේ ප්‍රතිජනකයයි. ප්‍රතිජනනය කරන්නේ ප්‍රතිජනකයයි. ප්‍රතිජනනය කරන්නේ ප්‍රතිජනකයයි.
ප්‍රතිජනනය කරන්නේ ප්‍රතිජනකයයි. වරහන් තුල ලියන්න repeater. repeater. ප්‍රතිජනනය කරන්නේ ප්‍රතිජනකයයි. වරහන් තුල repeater. ස්විච් එකකට ප්‍රතිජනනය කළ හැකි වුවද ස්විච් එකකට ප්‍රතිජනනය කළ හැකි වුවද ස්විච් එකකට ප්‍රතිජනනය කළ හැකි වුවද ස්විච් එකට ප්‍රතිජනනය කළ හැකි වුවද එය එහි ප්‍රධාන කාර්යය නොවේ. 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 ඒ කියන්නේ මෙතන ස්විච් එකට ප්‍රතිජනනය කරන්න පුළුවන්. හරි? ඇම්ප්ලිෆයි කරන්න පුළුවන්. නමුත් ඒකේ ප්‍රධාන වැඩේ නෙවෙයිනේ ඒක. එතකොට උත්තරේ මොකද ළමයි? 2 නේ. 2 ස්ථානීය ප්‍රදේශ දාලා තුලදී උපාංග සම්බන්ධයෙන් මැක් ලිපින පාදක කරගෙන ෆ්‍රේම්ස් යවනවා. ඒක තමයි මොකද්ද? උත්තරේ. එතකොට පිළිතුර 2 කියලා ලියාගත්තානේ උතරනේ. නැත්තම් ලියාගන්න පිළිතුර 2. 3 බලමු තුන්වෙනි එක. ඒ ජාල කීපයක් එකිනෙක සම්බන්ධ කරන අතර ඒවායේ දත්ත ගමනාගමනය මෙහෙවයි. ඒතර ජාල කීපයක් එකිනෙක සම්බන්ධ කරන්න සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ රවුටර් එක. නැත්නම් L3 ස්විච් එක. පැහැදිලිනේ? ඔතන ප්‍රශ්නේ උත්තරේ 3 කියලාත් දාන්න. 3 නෙවෙයි උත්තරේ 2. 3 කියලාත් පහලින් ලියලා 3 කියලාත් පහලින් ලියලා මෙන්න මෙහෙම ලියන්න. මේ සඳහා රවුටරයක් හෝ මේ සඳහා රවුටරයක් හෝ L3 ස්විච් එකක් යොදා ගනි. මේ සඳහා රවුටරයක් හෝ L3 ස්විච් එකක් යොදා ගනි. මේ සඳහා රවුටරයක් හෝ L3 ස්විච් එකක් යොදා ගනි. හරි ඒ සීන් එකට පාවිච්චි කරන්න එක්ක රවුටරයක් හරි L3 ස්විච් එකක් හරි. ඊට පස්සේ හතරේ මොකද්ද කියන්නේ? গুপ্ত කේතනය කරයිලු. නේ? සාමාන්‍යයෙන් গুপ্ত කේතනය කරන්නේ මොකෙන්ද? සාමාන්‍යයෙන් গুপ্ত කේතනය කරන්නේ මෘදුකාංගයකින්. තේරුණානේ? හાર્ඩ්වෙයාර් එකකින් නෙවෙයිනේ. ඒතර සාමාන්‍යයෙන් গুপ্ত කේතනය කරන්නේ මෘදුකාංගයකින්. හරිද? නැත්තම් පුතා ඒක පාවිච්චි කරනවා ඒක කරන්න පුළුවන් ෆයර්වෝල් එකකට වගේ. හරිද? මේ ෆයර්වෝල් එකකට වගේ ස්පෙෂල් හાર્ඩ්වෙයාර් එකකට කරන්න පුළුවන්. හරිද? නැත්තම් VPN එකකට වගේ software එකකට කරන්න පුළුවන්. තේරුණානේ? එතකොට සාමාන්‍යයෙන් গুপ্ত කේතනය කරන්නේ මොකෙන්ද? software එකකින්. software එකට අමතරව firewall එකක් වගේ විශේෂ hardware එකකට මේ කරන්න පුළුවන්. තේරුණානේ? VPN එකකට කරන්නත් පුළුවන්. හරිද? එහෙනම් මෙන්න මෙහෙම ලියන්න. කීයද හතරවෙනි එකට නේ? හතරවෙනි එකට ලියන්න. গুপ্ত කේතනය කරන්නේ මෘදුකාංගයක් මගින්ය. গুপ্ත 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 කේතනය කරන්නේ මෘදුකාංගයක් මගින්ය. ඒ සඳහා ෆයර්වෝල් වැනි විශේෂ දෘඩාංගයක්ද භාවිතා කළ හැක. ඒ සඳහා ෆයර්වෝල් වැනි විශේෂ දෘඩාංගයක්ද භාවිතා කළ හැක. ඒ සඳහා ෆයර්වෝල් වැනි විශේෂ දෘඩාංගයක්ද භාවිතා කළ හැක. ෆයර්වෝල් කියලා වගේ ස්පෙෂල් හાર્ඩ්වෙයාර් එකක් පාවිච්චි කරන්නත් පුළුවන් මොනා කරන්නද ළමයි গুপ্ත කේතනය කරන්න. තේරුණානේ? ඊට පස්සේ අන්තිම එක 5. ඒ වසම්නාම IP ලිපින මතට අනුරූපණය කරයි. වසම්නාම IP ලිපින මතට අනුරූපණය කරන්නේ මොකෙන්ද? DNS එකකින්. නේ? ඩොමේන් නේම් සිස්ටම් එකෙන් තමයි මේ වැඩේ කරන්නේ. මොකද්ද? මෙන්න මේ කතන්දරේ. එතකොට 5 කියන එක කොහොමත් වෙන්න බෑ. ඒක කරන්නේ මොකෙන්ද? DNS එකෙන්. DNS එක කියන්නේ මොකද්ද? DNS කියන එකේ තේරුම ඩොමේන් නේම් සිස්ටම් කියන එකනේ. ඒකට ඔකට වෙනම තියෙනවා සර්වර් එකක්. සර්වර් එකක් සහ ප්‍රොටෝකෝල් එකක් තියෙනවා වැඩේට. පැහැදිලිනේ? සර්වර් එකයි නියමාවලිය දෙකම එක්කහුව වෙච්ච වැඩක් තමයි මොකද්ද? DNS එකක් කියන්නේ.
තේරුණානේ? එහෙනම් මෙන්න මෙහෙම ලියන්න. පස්වෙනි එකට අදාළව. මේ සඳහා DNS එක භාවිතා කරයි. 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 එතකොට වරහන් තුල ලියන්න සේවාදායක පරිගණකයෙන් සහ නියමාවලියකින් සමන්විතය. සේවාදායක පරිගණකයකින් සහ නියමාවලියකින් සමන්විතය. සේවාදායක පරිගණකයකින් සහ නියමාවලියකින් සමන්විතය. සේවාදායක පරිගණකයකින් සහ නියමාවලියකින් සමන්විතය. කියන්නේ DNS එක කියන එක සර්වර් කම්පියුටර් එකකින් සහ ප්‍රොටෝකෝල් එකකින් සමන්විතයි. තේරුණානේ? උතා අන්න ඔහොම විවරණ ලියන්න ඕනේ. තේරෙනවද? මම මේ ඔයගලන්ට ලියවන්නෙත් විවරණ ලියන්න පුරුදු වෙන්න ඕනේ හින්දා. හරිද? නැත්තම් මට මේක නිකන් කියලා දීගෙන යන්න තිබ්බා. මෙහෙම කියලා දීගෙන ගියා නම් ඔයගොල්ලෝ විවරණ ලියන්නේ. විවරණ ලිව්වේ නැත්තම් ලකුණු හැදෙන්නේ නැහැ. අහගෙන ඉඳී දැන්. හැබැයි දැන් අහගන්න එක දැන් ඔලුවට යනවා එච්චරයි ළමයි. ලියනවා වගේ නෙවෙයි. ලියන්න ඕනි ලකුණු හැදෙන්න නම්. හරිද? ඒක තමයි සීන් එක. ලකුණු MCQ ලකුණු හැදෙන්න නම් අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. අනිත් එක දැන් අපි මේ ප්‍රශ්න චුට්ටක් බලන්න අපි ගොඩාක් වෙලා සාකච්ඡා කරනවා. නේ? ඒකට හේතුව මට මේක හරියට ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්න ඕනේ. මොකද විභාග ලඟ වුණාම අපිට මෙහෙම සාකච්ඡා කරන්න වෙලාවක් නැහැ ප්‍රශ්න. හරිද? තව විභාගෙ ටිකක් කල් තියෙන නිසා අපිට මේ විදිහට සාකච්ඡා කරන්න පුළුවන්. හරි? විභාගෙ ලඟ වුණාම මීට වඩා වේගෙන් අපිට පේපර් එකක් සාකච්ඡා කරන්න වෙනවා. හරිද? ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් මුළු MCQ පේපර් එකම පැය 3කදී වගේ සාකච්ඡා කරලා ඉවර කරන්න වෙනවා. හරි? දැන් ඔය ක්ලාස් එකේ අපි ඩිස්කස් කරද්දී එහෙම ෆයිනල් පේපර්ස් එහෙම අපේ මේ ඉතින් ක්ලාස් එකේදී මේ මුළු MCQ පේපර් එකකම පැය 2කමාරකදී 3කදී වගේ ඉවර කරන්න වෙනවා. ඉතින් එතකොට මේ වගේ වෙලාවෙදී මේ වගේ අපිට විස්තර කර ඉන්න වෙලාවක් නැහැනේ. හැබැයි විස්තර කරපු ඩිස්කෂන් මේ වගේ සෙට් එකක් එතකොට අපි වීඩියෝ වලින් එකතු කරගනි තියෙන්නේ. හරිද? එතකොට විස්තර සහිත ඩිස්කෂන් උත් තියෙනවා ඔයගොල්ලෝ ගාව විස්තර රහිත ඩිස්කෂන් උත් තියෙනවා. විස්තර රහිත ඩිස්කෂන් අවශ්‍ය වෙන්නේ අපිට විභාග කිට්ටු වුණාම. ඒ කියන්නේ අවසාන මාස දෙකේ වගේ යන ඩිස්කෂන් වලදී මෙච්චර අපිට විස්තර කර ඉන්න වෙලාවක් නැහැ. හරිද? නමුත් අර 1ට 1යි 2ට 1ට 1 2ට 2 3ට 5ක ගා එහෙම ගහන ඩිස්කෂන් වැඩක් නැහැ පුතා. ඊට වැඩිය ලේසියිනේ උත්තර ටික ගත්තා නම්. තේරෙනවද? ඒක ඩිස්කෂන් නෙවෙයි. හරි? ප්‍රශ්න අංක 20. හොඳයි. මොකද මේ ප්‍රශ්න අංක 20 කියන්නේ? ඒකේ අහලා තියෙනවා මාධ්‍ය ප්‍රවේශපාලකය කියන්නේ මැක් නියමාවලියේ කාර්ය විස්තර වන්නේ පහත කවර ප්‍රකාශයකින් දහනවා. මැක් නියමාවලිය. මැක් කියන්නේ නියමාවලියක්. නේ? හරි මේක අහලා තියෙන්නේ මොකක් ගැනද කෙලින්ම MAC ඇඩ්‍රස් එක ගැන. ඔයගොල්ලෝ දන්නවා MAC ඇඩ්‍රස් කියව ගමන් MAC ඇඩ්‍රස් කවුද පාවිච්චි කරන්නේ කියලා. ඒතර MAC ඇඩ්‍රස් එක කියන එක දීලා තියෙන්නේ NIC එකට, network card එකට. ලෝකේ හැම network card එකක්ම නිෂ්පාදනය කරද්දී නිෂ්පාදකයා විසින් මේ network card එකට දානවා මොකද්ද? ඇඩ්‍රස් එකක්. ඒක දාන එකට කියනවා physical address එක කියලා, භෞතික ලිපිනය කියලා. ඒක තමයි MAC ඇඩ්‍රස් එක. තේරෙනවනේ? ඉතින් මොකද්ද මේ කියන්නේ MAC ඇඩ්‍රස් එක? එතකොට network card එකට NIC එකට අදාළව තමයි තියෙන්නේ MAC ඇඩ්‍රස් එක. හැබැයි MAC ඇඩ්‍රස් එක පාවිච්චි කරන්නේ කවුද? ස්විච් එක විසින්. තේරුණානේ? හරි. පළවෙනි එක අපි බලමු. ඒ කියන ප්‍රකාශය. ඒ පොදු sannivedana මාධ්‍යයකට විධිමත් ප්‍රවේශයක් සහතික කරයි. හරිද? දැන් ස්විච් එකක් කියලා කියන්නේ පොදු sannivedana මාධ්‍යයක්නේ. තේරුණේ? ස්විච් එකක් කියලා කියන්නේ පොදු sannivedana මාධ්‍යයක්. එතකොට ඔයාගේ දත්ත ටිකක් MAC ඇඩ්‍රස් එකත් එක්ක ස්විච් එකට ආවට පස්සේ ස්විච් එකෙන් පුළුවන් ගමනාන්තයට එක ගෙනියන්න ගන්නට data frame එක. ඉතින් මේ ප්‍රකාශය හරිනේ නේ. ඒ පොදු sannivedana මාධ්‍යයකට විධිමත් ප්‍රවේශයක් සාධක කරයි කියන කතන්දරේ හරි. B කියන එක බලන්න. ඒ මං සොයා ගනිමින් ජාල සත්කාරක අතර දත්ත මාර්ගගත කරයි. ඒ කියන්නේ මං සොයා ගන්නවලු පාරවල් හොයාගෙන හරිද? මේ ජාල සත්කාරක ඒ කියන්නේ රවුටර්ස් නෙවෙයි සර්වර් නේ ජාල සත්කාරක අතර මාර්ගගත කරනවලු. ඒ කියන්නේ එක රවුටර්ස් හරහා පැකට් රාමුවක් ඉස්සරහට යවනවලු. පැකට් එකක් ඉස්සරහට යවනවලු. ඒ වැඩේ කරන්නේ කවුද? මේ මොන සර්වර්ස් හරහා පැකට් එකක් ඉස්සරහට යවන්නේ කවුද? ඒක කරන්නේ මේ රවුටර් එක. තේරුණානේ? රවුටර් එක තමයි ඒක කරන්නේ. ඒ කියන්නේ මං හොයාගන්නේ ඒ කියන්නේ රවුටින් කියන ක්‍රියාවලිය මං හැසිරවීම මං සෙවීම කියන එක කරන්නේ කවුද? රවුටර් එක. එතකොට B ප්‍රකාශය වැරදි.
C කියන ප්‍රකාශය බලමු. ස්ථානීය ප්‍රදේශ ජාලයක අතුරු මුහුණතක්, ඒ කියන්නේ නෙට්වර්ක් ඉන්ටර්ෆේස් එකක් හඳුනගන්න එය අනන්‍ය ලිපින යොමු කරනවා. හැම නෙට්වර්ක් කාඩ් එකකටම නෙට්වර්ක් ඉන්ටර්ෆේස් කාඩ් එකකටම තියෙනවා මොකද්ද ළමයි? MAC ඇඩ්‍රස් එක. තේරුණානේ වැඩේ. එහෙනම් පැහැදිලිද මේ කතන්දරේ? එහෙනම් ප්‍රශ්නාංක 20 ලියන්න. ප්‍රශ්නාංක 20. ප්‍රශ්නාංක 20. මොකක් සම්බන්ධයෙන්ද ප්‍රශ්නේ අහලා තියෙන්නේ? ප්‍රශ්නේ අහලා තියෙන්නේ ප්‍රොටෝකෝල් නැත්නම් නියමාවලි සම්බන්ධයෙන්. තේරෙනවද? අපිට ප්‍රොටෝකෝල් සෙට් එකක් තියෙනවනේ ඉගෙන ගන්න. ඒ නියමාවලි සම්බන්ධයෙන් තමයි අහලා තියෙන්නේ. ඉතින් මේක සාමාන්‍යයෙන් මැක් ගැන කතා කරනකොට කතා වෙන දෙයක්. එහෙනම් ලියන්න මා ටොපික් එක මොකද්ද? නියමාවලි. නියමාවලි. හරිනේ? නියමාවලි. ඉතින් මැක් ලිපින කියන්නේ මොනවද? මැක් ලිපින කියලා කියන්නේ දැන් ස්තර 7 නියමාවලි ආකෘතිය දන්නවනේ. OSI 7 layers. OSI 7 layers වල දෙවනි ස්තරයට අයිති ප්‍රොටෝකෝල් එකක් තමයි මොකද්ද? MAC address එකක් කියලා කියන්නේ. දෙවනි ස්තරයට අයිති ප්‍රොටෝකෝල් එකක්. එතකොට MAC address පවර්ලා තියෙන්නේ මොනකටද? ජාල අතුරු මුහුණත් වලට තමයි තියෙන්නේ. network interface card දෙකක් වෙන් කරලා අඳුරගන්නේ මොනවාගෙන්ද? MAC address වලින්. තේරුණානේ? හැබැයි MAC address පාවිච්චි කරන්නේ මධ්‍යගතව ඒක පාලනය කරන්නේ කවුද? ස්විච් එක. තේරුණානේ? එහෙනම් මෙන්න මෙහෙම ලියන්න. හරි? මේ පොඩි හැඳින්වීමක් ලියාගමු. MAC ලිපින MAC ලිපින MAC ලිපින MAC ලිපින ජාල අතුරු මුහුණත් හඳුනා ගැනීමට 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 ඒවායේ නිෂ්පාදකයන් විසින් ඒවායේ නිෂ්පාදකයන් විසින් ඒවායේ නිෂ්පාදකයන් විසින් යොදනු ලබයි. ඒවායේ නිෂ්පාදකයන් විසින් යොදනු ලබයි. ඒවායේ නිෂ්පාදකයන් විසින් යොදනු ලබයි. මේවා ජාලගත ස්විච් භාවිතා කරයි. මේවා ජාලගත ස්විච් භාවිතා කරයි. මේවා ජාලගත ස්විච් භාවිතා කරයි. හරිනේ? එතකොට MAC address පාවිච්චි කරන්නේ කවුද ළමයි? ස්විච්. අපි බලමු මේ ප්‍රකාශ ටික. ඉස්සලාම් බලමු අපි A කියන ප්‍රකාශය කොහොමද වෙන්නේ කියලා. A. ඒ පොදු sannivedana මාධ්‍යයකට විධිමත් ප්‍රවේශ සහතික කරයි. එතකොට පොදු sannivedana මාධ්‍ය කියලා කියන්නේ මොකද්ද මෙතනදී? ස්විච් එක. තේරුණානේ? ඒ ස්විච් එකට රාමු, ඒ කියන්නේ දත්ත අඩංගු ෆ්‍රේම්ස් විධිමත්ව ප්‍රවේශ කරවීම එකෙන් සහතික කරනවා. තේරුණානේ? එහෙනම් A කියලා ලියන්න. A ස්විච් එක වෙන ස්විච් එක කියලා ලියන්න. ස්විච් එක පොදු sannivedana මාධ්‍යයක් වන අතර 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 එහිදී රාමුවක ගමනාන්තය හඳුනාගන්නේ
එදි රාමුවක ගමනාන්තය හඳුනාගන්නේ මැක් ලිපින වලින්ය. එදි රාමුවක ගමනාන්තය හඳුනාගන්නේ මැක් ලිපින වලින්ය. එදි රාමුවක ගමනාන්තය හඳුනාගන්නේ මැක් ලිපින වලින්ය. හරිනේ. රාමුවක් ගමනාන්ත අඳුරගන්නේ මොකෙන්ද? මැක් ලිපින වලින්. කොහෙටද යන්න ඕනි කියලා අඳුරගන්නේ මැක් ලිපින වලින්. තේරුණානේ? ඊට පස්සේ දෙවනි B කියන ප්‍රකාශය වැරදි. A කියන ප්‍රකාශය හරිනේ, B කියන ප්‍රකාශය වැරදි. ඇයි මංසෙවීම කියන එක කරන්නේ කවුද? රවුටර් එක. නේ? එතකොට ජාල සත්කාරක අතර දත්ත මාර්ගගත කරවන්නේ කියන්නේ ජාල සත්කාරක නෙට්වර්ක් සර්වර් අතර දත්ත එහා මෙහා ගෙනියන්නේ කවුද? රවුටර් එක. තේරුණානේ? හේතුව තමයි නෙට්වර්ක් සර්වර්ස් තියෙන්නේ වෙන වෙන නෙට්වර්ක් වල. තේරුණානේ? හරි. එතකොට සර්වර් අතර දත්ත ගෙනියන්න මංසෙවීම කියන කාරණේ කරන්නේ කොහොමද? රවුටර් එක. තේරුණානේ? නම් B කියලා ලියන්න මංසෙවීම මං හසුරුව විසින් කරනු ලබයි. මං සෙවීම මං හසුරුව මගින් කරනු ලබයි. කියන්නේ රවුටරේ. මං සෙවීම මං හසුරුව මගින් කරනු ලබයි. මං සෙවීම මං හසුරුව මගින් කරනු ලබයි. හරි. මං හසුරුව මගින් කරනු ලබයි. ඒතර මං සෙවීම කරන්න බෑ ස්විච් එකකට. තේරුණානේ? හරිද? ඊට පස්සේ ඒ කියන්නේ Mac වලින් කරන්න බෑ. එතකොට මං සෙවීමේදී භාවිතා කරන්නේ මොනවාද? IP address. Mac ලිපින නෙවෙයි. තේරුණානේ? අනේ උතන ලියන්න, උතන මෙහෙමත් ලියන්න. මේ සඳහා IP ලිපින භාවිතා කරන අතර මේ සඳහා IP ලිපින භාවිතා කරයි කියලා ලියන්න. මේ සඳහා IP ලිපින භාවිතා කරයි. මේ සඳහා IP ලිපින භාවිතා කරයි. එතකොට මං සෙවීමට පාවිච්චි කරන්නේ මොකද්ද? IP ලිපින. තේරුණානේ? IP ලිපින. හරි. ඊට පස්සේ C වල මෙහෙම තියෙනවා. ස්ථානීය ප්‍රදේශ ජාලයක ජාල අතුරු මුහුණත් හඳුනා ගැනීමට එය අනන්‍ය ලිපින සපයයි. ඒක හරිනේ. අර අපි හැඳින්වීමක් ලිව්වේ. ඒ හැඳින්වීමේ තියෙනවනේ. නේ? හැඳින්වීමේ තියෙනවා මොකද? ලෑන් එකක් ඇතුලේ තමයි මේවා පාවිච්චි කරන්නේ. තේරුණානේ? හැමතිස්සෙම MAC address භාවිතා වෙන්නේ කොහෙද? ලෑන් එකක් ඇතුලේ. හරි. ඒ කියන්නේ ස්ථානීය ප්‍රදේශ ජාලයක් තුල. හරි. එහෙනම් මෙන්න මෙහෙම ලියන්න. හරි. මෙහෙම ලියන්න. C වලට දාලව MAC ලිපින ලෑන් එකක් තුල පමණක් භාවිතා වේ. MAC ලිපින ලෑන් එකක් තුල පමණක් භාවිතා වේ. ලෑන් එකක් ඇතුලේ විතරයි පාවිච්චි වෙන්නේ. MAC ලිපින ලෑන් එකක් තුල පමණක් භාවිතා වේ. හරිනේ. එහෙනම් 20 කියන ප්‍රශ්නේ තේරුණානේ? මේ ප්‍රශ්නේ S මට්ටමේ ප්‍රශ්නය. හරිද? ප්‍රශ්නේ මුකුත් නෑ පරිකල්පන කතන්දර මුකුත් නෑ. කෙලින්ම තියරි එකෙන් අහලා තියෙන්නේ. තියරි එක බේසික්. හරිද? ඒවා S මට්ටමේ ප්‍රශ්න. ඊට පස්සේ 21 වෙනි ප්‍රශ්නේ. විශ්වාසනීය අන්තාන්ත end to end කියන එකට ඒගොල්ලෝ අලුත් සිංහල වචනයක් හදලා තියෙනවා. මොකද්ද? විශ්වාසනීය අන්තාන්ත කියලා. හරිද? අපේ සුබ පැතුම්. හරිද? අලුත් වචනයක් ඇදුවට සිලබස් එකේ කලින් තිබිච්ච වචන නෙවෙයි. ඉතින් පේපර් එකත් එක්ක අලුතින් හදලා දාපු වචන. හොඳ වෙලාවට end to end කියලා ඉංග්‍රීසියෙන් තියෙනවා වරහන් ඇතුලේ. හරිද? විශ්වාසනීය අන්තාන්ත සම්බන්ධතාවයක් පිහිටුවීම සහ පවත්වාගෙන යාමට පහත කවර OSI ISO OSI ස්තර වග කියනවද අහනවා. end to end communication කාටද කියන්න පුළුවන් end to end communication එකට වග කියන්නේ මොන layer එකද කියලා. ස්තර 7ක් තියෙනවනේ. ස්තර 7න් මොන ස්තරේද end to end communication එකට වග කියන්නේ. අපි නිකන් ස්තර 7 නිකන් මතක් කරගත්තොත් එහෙම මම ලියා ගන්න දෙන්නේ නැහැ. නිකන් මතක් කරන්න. භෞතික ස්තරයේ තියෙනවනේ. ෆිසිකල් ලේයර් එක යටම තියෙන එකනේ. භෞතික ස්තරයේදී එක පැත්තක තියෙන data අනිත් පැත්තට ගෙනියනවා. එතකොට එතන සම්ප්‍රේෂණය කරන්නේ bit. තේරුණානේ? එක බිංදුව bit තමයි සම්බන්ධ කරන්නේ. එතකොට කේබල් වගේ ඒවා. හරිද?
රැහන් රහිත මාධ්‍ය ඔය Wi-Fi වගේ ඒවා Bluetooth වගේ ඒවා අයිති වෙන්නේ මොකටද? ඔන්න ඔය මේ භෞතික ස්තරයට යටම තියෙන භෞතික ස්තරය. භෞතික ස්තරයට උඩින් තියෙනවා මොකද්ද? දත්ත සැබැඳි ස්තරය. තේරෙනවනේ? දත්ත සැබැඳි ස්තරය. ඒ කියන්නේ data link layer එක. දත්ත සැබැඳි ස්තරය ගත්තොත් එහෙම ඒක ළමයි උපාංග සම්බන්ධ උපාංගවල දත්ත සම්ප්‍රේෂණය කරන්නේ point to point. ඒ කියන්නේ node point to point කියන්නේ node දෙකක් අතර. තේරෙනවනේ? ඒ කියන්නේ ඔකට device to device කියලා කියන්නත් පුළුවන්. මොකටද? මේ දත්ත සැබැඳි ස්තරයේ ක්‍රියාවලියට. මොකද device to device කියන්නේ? network එකේ තියෙනවා උපාංග දෙකක්. කෙලින්ම උපාංගයෙන් උපාංගයට දත්ත ගෙනියනවා. තේරෙනවනේ? උපාංගයෙන් උපාංගයට දත්ත ගෙනියනවා. ඒ කියන්නේ එතනදී කෙලින්ම එක network card එකකින් තව network card එකකට දත්ත ගෙනියනවා. උපාංගේ දොර කොටට තමයි දත්ත ගෙනියන්නේ. තේරෙනවනේ? අන්න ඒකට පාවිච්චි කරනවා MAC address. තේරෙනවද? භෞතික ස්තරයට උඩින් තියෙන්නේ මොකද්ද? දත්ත සැබැඳි ස්තරය. ඒකට අපිට මේ අන්ත නැත්තම් end to end කියලා කියන්න බෑ. ඒක ඇවිල්ලා අයිති වෙන්නේ මොකටද? device to device. තේරෙනවනේ? උපාංගයෙන් උපාංගයට. නැත්තම් node එකෙන් node එකට තමයි ඒක අයිති වෙන්නේ. තේරෙනවනේ? node එකෙන් node එක කියන්නේ end එක නෙවෙයි. තේරෙනවද? ඔයා ගෙදර ගියාම ඔයා ගෙදර ගිහිල්ලා ඔයා නවතින end එක දොරකොඩ නෙවෙයිනේ. තේරෙනවද? ඒ කියන්නේ දැන් ඔයා ඉස්කෝලේ යලා ගෙදර යනවා. ඉස්කෝලේ යලා ගෙදර යනකොට ඔයා නවතින end එක ගෙදර දොර ගාව නෙවෙයිනේ. හරිද? ගෙදර දොර ගාව නැවතිලා ඔයා එතන නිදා ගන්න ඇඳුම් මාරු කරන්නේ නැහනේ. ඔයා එතනින් යනවනේ ඔයාගේ කාමරය ඇතුළට. ඔයා කාමරය ඇතුළේ තමයි end එක. තේරෙනවද? එතනට ගිහිල්ලා තමයි ඇඳුම් මාරු කරලා නේ. හරිද? ඊට පස්සේ අනිත් ඇඳුම ඇඳගෙන ඒ වගේ එළියට එන්න එතන ඉන්නේ. හරිද? ඒක තමයි end එක. දැන් මේ අහන්නේ end එක ගැන. නැතුව ළමයි device to device නෙවෙයි. තේරෙනවනේ? එතකොට not to not නැත්නම් device to device කියන එක අයිති වෙන්නේ මොකටද? දත්ත සැබැඳි ස්තරයට. ඒකෙදී අර දොර ගාවට තමයි data ගෙනිහිලා තියෙන්නේ. තේරෙනවනේ? ඒ කියන්නේ MAC address එකෙන් ගෙනිහිලා තියෙනවා මොකේද? දත්ත සැබැඳි ස්තරේ. දත්ත සැබැඳි ස්තරයට උඩින් තියෙනවා ජාල ස්තරය. හරි? ජාල ස්තරයේදී ඔයගොල්ලෝ දන්නවා මේ දත්ත ගෙනියන්නේ IP address පාවිච්චි කරලා කියලා. නේ? හරිද? ඒකේ කරන්නේ ගොඩක් වෙලාවට ඒ කියන්නේ මාර්ගයේ දත්ත ගෙනියන මාර්ගයේ තීරණය කිරීම තමයි කරන්නේ. පාරවල් අඳුර ගන්න එක තමයි මොකද කරන්නේ? ජාල ස්තරයෙන්. ඒ කියන්නේ network layer එකකින්. network layer එකට උඩින් තමයි තියෙන්නේ වැදගත්ම ස්තරය. මේක තමයි OSI ස්තරවල තියෙන heart එක කියලා කියන්නේ. heart of OSI කියලා කියන්නේ. ඒකට කියන්නේ මොකද්ද? ප්‍රවාහන ස්තරය, transport layer එක. ඔය ප්‍රවාහන ස්තරයේ තමයි පුතා මොකද්ද? end to end දත්ත සම්ප්‍රේෂණය සිද්ධ කරන්නේ. තේරුණානේ? ප්‍රවාහන ස්තරේ. හරිද? එතකොට ප්‍රවාහන ස්තරේ ඒක end to end කියලා කියන්නත් පුළුවන්, process to process කියලා කියන්නත් පුළුවන්. මොකද end to end කියලා කියන්නේ? දැන් මම ඔයාට එවන data එක තියෙනවනේ. මේ මොහොතේ මම zoom හරහා ඔයාට එවන data එක තියෙනවනේ. මේ මොහොතේ මම ඔයාට එවන zoom හරහා එවන data එක මං එවන්නේ කෙලින්ම ඔයාගේ කම්පියුටර් එකේ තියෙන network card එකට නෙවෙයි පුතා. මේ data එක කෙලින්ම එන්නේ ඔයාගේ කම්පියුටර් එකේ හරි ඔයාගේ phone එකේ හරි ඔය තියෙන zoom application එකට. එතන ඔයාගේ තියෙන මේ zoom application එක තමයි end එක. තේරෙනවනේ? මගේ පැත්තෙන් end එක තමයි මගේ පැත්තේ තියෙන zoom application එක. එතකොට zoom to zoom තමයි මේ communication එක සිද්ධ වෙන්නේ. හරි? ඒක තමයි end to end කියන්නේ. තේරෙනවනේ? end to end. එතකොට මොකද්ද? end to end කිව්වොත් software එකෙන් software එකට තව විදිහට කිව්වොත් ක්‍රියායනයෙන් ක්‍රියායනයට. තේරෙනවනේ? දත්ත සම්ප්‍රේෂණය වෙන්නේ. ඊට පස්සේ ඕකට උඩින් තියෙන්නේ මොකද්ද? ඕකට උඩින් සැසි ස්තරය තියෙනවා. සැසි ස්තරයේ තමයි මේ වෙලාවේ ඔයයි මායි සැසියකින් සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සැසියක් කියන්නේ මොකද්ද? තාර්කික පාරක්. ඔයාගේ මගේ අතර මේ වෙලාවේ තාර්කික පාරක් හැදිලා තියෙනවා. මොකටද? මේ zoom එක හරහා තියෙන link එකට. තේරෙනවනේ? මේ වෙලාවේ ඔයාගේ phone එකේ WhatsApp තිබ්බත් WhatsApp වල dataයි මේ zoom එකේ dataයි mix වෙන්නේ නැහැ. mix වුණොත් මල කෙලියක් වෙනවනේ. mix වෙන්නේ නැහැ. නේ? mix වෙන්නේ නැත්තේ ඇයි? සැසියක් තියෙන හින්දා අපි දෙන්න අතර. තේරෙනවනේ? ඊට පස්සේ සැසි ස්තරයට උඩින් තියෙන්නේ මොකද්ද ළමයි? සමර්පණ නැත්නම් ඉදිරිපත් කිරීම ස්තරය, presentation layer එක. නේද? ඒ presentation layer එකෙන් තමයි අපිට පෙන්වන්න සුදුසු විදිහට දත්ත ටික හදන්නේ. නැත්නම් සම්ප්‍රේෂණය කරන්න සුදුසු විදිහට දත්ත ටික හදන්නේ. තේරෙනවනේ? WhatsApp වලින් යාළුවෙකුට ෆොටෝ එකක් යවද්දි ෆොටෝ එකේ quality එක අඩු කරලා හදන්නේ මොකෙන්ද? ඉදිරිපත් කිරීම එකකින්. හරි? සමර්පණ එකකින්. අන්තිමට මේ application layer එකෙන් අපි එක බලනවා data එක. පැහැදිලිනේ? ওই ටික තමයි වෙන්නේ. පැහැදිලිද එහෙනම්? එතකොට දැන් මේකේ දීලා තියෙන උත්තර ටික ගත්තම උඩම තියෙන්නේ මොකද්ද? යෙදුම් ස්තරය. නේ? එකෙන් කරන්නේ දත්ත ටික පෙන්නන එක විතරයි. යෙදුම් ස්තරයෙන් කරන්නේ මොකද්ද? දත්ත ටික පෙන්නන එක. දෙවැනියට තියෙන්නේ මොකද්ද? දත්ත සැබැඳි ස්තරය.
data link layer එක. data link layer එක පාවිච්චි කරන්නේ කොහෙද? MAC address වල. 3 ජාල ස්තරයේ නේ ජාල ස්තරයේ පාවිච්චි කරනවා මේ මොනවාද IP address පාවිච්චි කරද්දී. එතකොට මෙතන උත්තරේ මොකද්ද? 4. පැහැදිලිනේ? මේ 4 නෙවෙයි 5 ප්‍රවාහන ස්තරය. භෞතික ස්තරය එක බිඳුව යවන්නේ. උත්තරේ මොකද්ද? 5 ප්‍රවාහන ස්තරය. එහෙනම් මෙන්න මෙහෙම ලියා ගන්න පොඩ්ඩක් ප්‍රශ්නාංක 21. ප්‍රශ්නාංක 21 එතන ලියන්න පුතා OSI ස්තර 7හි නියමාවලි ආකෘතිය. OSI ස්තර 7හි නියමාවලි ආකෘතිය. OSI ස්තර 7හි නියමාවලි ආකෘතිය. තමයි ප්‍රශ්න අහලා තියෙන ටොපික් එක. හරි? OSI ස්තර 7හි නියමාවලි ආකෘතිය තමයි ප්‍රශ්න අහලා තියෙන ටොපික් එක. හරි. එතකොට අපි මේ ඔක්කොම ගැන කතා කරන්න ඕනේ. අපි මේ ප්‍රවාහන ස්තරය ගැන කතා කරමු. හරි? එහෙනම් ලියන්න ප්‍රවාහන ස්තරයේදී දත්ත සම්ප්‍රේෂණය ක්‍රියායනයෙන් ක්‍රියායනයට වරහන් තුල ලියන්න process to process. process to process. ක්‍රියායනයෙන් ක්‍රියායනයට හෙවත් end to end ආකාරයට සිදුවේ. 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 මෙහිදී ගමනාන්ත මෘදුකාංගයේ හඳුනා ගැනීමට ගමනාන්ත මෘදුකාංගයේ හඳුනා ගැනීමට port number මොනවද පාවිච්චි කරන්නේ? port number. port numbers භාවිතා කරයි. ඔයගලන්ට මතකයි නේ අර segment එකටනේ post මේ මොනවද port numbers තියෙන්නේ නේ? අන්න ඒවා පාවිච්චි කරනවා. හරිද? ඕකට ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ port number හරියට තේරුම් ගන්න නම් අර මේ note වල බලන්න ඇති රාමුවක කොටස්. හරිද? ඒ රාමුවක කොටස් කියන scene එක පොඩ්ඩක් බලා ගන්න වෙනවා. තේරුණානේ? ඔන්න එහෙනම් ළමයි අද අපි කතා කරේ මොකද්ද? networking වලට අදාළ MCQ ප්‍රශ්න ටික විතරයි. හරි ගිය අවුරුද්දේ networking MCQ ප්‍රශ්න ටික අපි හොඳට කතා කරා. අපිට දැන් ඉතුරු වෙලා තියෙනවා 2025 networking රචනා ප්‍රශ්න කතා කරන්න. හරිද? රචනා ප්‍රශ්නේ ලබන සතිය තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ප්‍රශ්නේ කරලා තියන්න. මේක අපි ලබන සතිය කතා කරමු. හරි? එතකොට මේ networking ප්‍රශ්න ටික කරපු එකේ ආපහු විවරණ ටික බලන්න. ඔය වගේ දිගටම ඔයාට පුළුවන් නම් පහුගිය අවුරුදු වල ඒවත් ඔයා විවරණය කරන්න. මම ඒවා විවරණය කරලා දෙන්නම්. පුළුවන් වෙලාවට. හැබැයි ඔයා තනියෙන් කරන්න try කරන්න. මොකද ඔයාගේ විවරණ තමයි ඔයාට set වෙන්නේ. තේරුණානේ? මම කරන්නේ මේ පොඩි මග පෙන්වීමක් විතරයි. මේක මෙහෙම කරමු කියලා. හරිද? එහෙනම් අදට ඉවරයි ළමයි. මොන හරි ගැටලුවක් තියෙනවා නම් පොඩ්ඩක් ඉඳලා අහගෙන යන්න. එහෙනම් හැමෝටම good night.